අම්මගේ දෝණියන්දා අම්මා හිතන් ඉන්නේ අම්මා දෙන හැම සතයක්ම අරන් ගිහිල්ලා දෝණියන්ද ලස්සන පන්ති ගිහින් ඉගෙන ගන්නවා කියලා. රෙද්ද තමයි අම්මටත් බලා ගන්න තිබ්බ අපි වගේ පාරට තොටට බහැලා හිටියානම් පන්ති යන්න සල්ලි හැමතිස්සෙම ඉල්ලනවා. ඉල්ලන හැම සතේම වාත් දෙනවා. මං කියා කරිල්ලුවම තමයි රස්තයදු කාර්යොන්ට මොකටද රස්තයදු ගහන්න අපි සල්ලි දෙන්නේ කියන්නේ. බලාගමුකෝ නල්ල මල්ලි දෝණියන්දා ඉගෙන ගන්න විදිය. ආතේ ආතා ආතේ අද පන්සල් ගෙවන්න තියෙනවා. ඒ තාත්තේ අක්කට බේත් ගන්නක් තියෙනවා පුතා. මගේ පුතේ මේ සල්ලි ටික මම මේ අයියට හොරෙන් මේ තියාගෙන හිටියේ. මේ මගේ පුතා මේක අරන් ගිහිල්ලා පන්ති සල්ලි අරගෙන දීලා මගේ පුතා හොඳට ඉගෙන ගන්න මගේ අම්මා. එහෙනම් පුතේ අක්කට බේත් ගන්න තියෙන සල්ලි තමයි තියෙන්නේ. එහෙනම් මේකෙන් හරි දෙන්න. ඕ දැන් අක්කා මොකද නේ පාරක් ගහමුනේ. පාරක් ගහමු. කීයක් නැද්ද? මැනිකේ මොකද යන්නේ? පන්ති යන්නද? නම් පන්තිද? යන්න ප්‍රියමලක් යන්නේ. මේක තියනවා කියලා ආවෙත් නෑ. දැක්කේ ගන්න කියන්න. පන්ති යන්න සල්ලි ගින්නේ. මෙච්චරයි දෙන්නේ. අන්න පන්ති යන්න දුන්න සල්ලි. මේ ඇති බම් මේ පන්ති යන්න ඕනේ මං ඩිංගාලා ගිහිල්ලා බඩු පොඩ්ඩක් අරන් එන්න. පාරක් ගහලා ටිල්ල කියමු. මෙහෙ දෙන්නනේ මොන පන්තිද? තෙල් ටිකක් ගන්න එන්න. ඔබින්ද? ඉක්මන් කරෝ තාම මොකෝ ඉවර නැද්ද? සමුද්‍ර බැරන යන වැන්ද. ඔබට දුන්න වැට්ටිය කරන්න බැරි නම් මෙතන ඵලයන්. සමුද්‍රගේ වයසට ගඩු කොල්ල කතා කරනවා හිතෙන්නේ නැහැ. සමුද්‍ර වැඩ කරන විදිහ දැක්කම. අධ්‍යාපනය කියන්නේ අපේ ජීවිතයට වටිනම දෙයක්. ඉගෙන ගන්න කාලෙදී අපේ ජීවිතයට විවිධ හැලහැප්පීම් බාධාවල් කරදර එනවා. මේ අභියෝග ටික ජයගත්තොත් අපේ ජීවිතේම සාර්ථකත්වයට යන එක නතර කරන්න හම්බෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ අභියෝග ටික ජය ගන්න නම් අපිට අවශ්‍ය වෙනවා නිවැරදි මාර්ගෝපදේශනයක් සහ නිවැරදි අධ්‍යාපනය. නිවැරදි මඟ පෙන්වීමක්. ඒ නිවැරදි මඟ පෙන්වීම යටතේ සාම්ප්‍රදායික ඉගෙනීම් රටාවට සීමා වෙන්නේ නැතුව නව තාක්ෂණය හරහා ගෙදරින්දම විභාගන මැද නවීන අධ්‍යාපන ක්‍රමයටදී ඉගෙන ගන්න ඔයත් කැමතිද? ඔයත් දෙන්න වෙස්ට්ෆීල්ඩ් කැම්පස් එකට. අපේ අරමුණ ක්වොලිෆිකේෂන් එකක් ලබා දෙන එක විතරක් නෙවෙයි. ගෝලීය තරගකාරී ලෝකයට සූදානම් වන වෘත්තීය වේදිකේ පිහිකිරීමයි. SLT ක්‍රමවේදය යටතේ කොඩි මැනේජ්මන්ට්, සයිකොලොජි, මොඩි සයිකොලොජි, බිස්නස් මැනේජ්මන්ට් සහ HR, IT, ඉංග්‍රීසි, AI පාඨමාලා වයස් භේදකින් තොරව අපේ ආයතනයෙන් හදාරන්න පුළුවන්. UGC පිළිගත් විශ්වවිද්‍යාලකින් සහ UK විසින් පිළිගත් වටිනා සාතික පත්‍ර දෙකක් ඩිප්ලෝමාවෙන් පසු
පසුව BMICH දී පැවැත්වෙන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී අපි ඔබට ලබා දෙනවා. ශේක්ස්ත්‍රයේ පළපුරුදු දේශකවරුන් සහ ආචාර්යවරු විසින් තමයි සීලුම දේශන මෙහෙවන්නේ. එම දේශන ඔන්ලයින් තාක්ෂණය හරහා සිදු කරනු ලබන අතර එම දේශනවල රෙකෝඩින් එක අපි ඔබට ලබා දෙනවා. ඇතුළු මේ ගාස්තුවක් නැහැ. අප්‍රේල් මාසයේදී ආරම්භ වන සීලුම පාඨමාලා සඳහා 50%ක සුවිශේෂී වට්ටමක් ලබා දෙන්නත් අපි ලෑස්ති වෙලා ඉන්නවා. පහසු ගෙවීමේ ක්‍රමයට වාරික වශයෙන් කියලා ඉගෙන ගන්න අවස්ථාවකුත් අපි ඔයාලට ලබා දෙනවා. ඔයත් දැන්ම කතා කරන්න වෙස්ට්ෆීල්ඩ් කැම්පස් එකට එන්න අපිත් එක්ක එකතු වෙන්න. වෙනස්ම විදිහකට අලුත්ම විදිහකට ආසම විදිහට ඉගෙන ගන්න ඔයත් එන්න වෙස්ට්ෆීල්ඩ් කැම්පස් එකට. අයියට මාව මතකද? අනේ නෑ සර්. මගේ මොකක් හරි වරදක් වුණාම සමාව වෙන්න. නෑ සමාව ගන්න අවශ්‍ය නෑ. අයියට මාව මතකද? මේ ඇති බම් මේ පන්ති යන්න ඕනේ නැහැ. මං දින්ගාලා ගිහිල්ලා බඩු පොඩ්ඩක් අරන් එන්න. පාරක් ගහලා චිල්ල කියමු. අනේ සෝරි සර් ඒ කාලේ වෙච්ච හැම දෙයකටම තරුණ කාලේ වගේ වැඩ කරපු ඉන්න තමයි සර් දැන් මේ දුක් විඳින්නේ. මෙච්චර කාලයකට සර් තමයි මේ කම්පැනි ඩිරෙක්ටර් කියලා මං දන්නේවත් නෑ නේ සර්. ඉතින් කොහොමද? දරු පවුලේ හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා සර්. ළමයි හැම ඉගෙන ගන්නවා. ලොකු පුතා මේ පාර තමයි A level කරන්නේ. පරිස්සමෙන් එන්න. මං ගිහිල්ලා එන්න. මෝ කොහොමද මේ වගේ තැනකට ආවේ? දරුවන්ට හොඳට ඉගෙන ගන්න කියන්නේ. ආයුබෝවන්. ඔබේ සාර්ථකත්වයේ ගමනට විශ්වාසවන්ත මඟ පෙන්වන්නා වන වෙස්ට්ෆීල්ඩ් කැම්පස් වෙත ඔබව ඉතා ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපගේ මෙම සුවිශේෂී වැඩසටහන ආරම්භ කිරීමට පෙර අනාගත ලෝකයේ ජයගන්නට සූදානම් වන ඔබේ වෘත්තීය සිහින සැබෑ කරන අප ආයතනය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඔබට ගෙන එන්නට අප කැමතියි. වෙස්ට්ෆීල්ඩ් කැම්පස් යනු දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ප්‍රමිතීන්ට අනුව ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ආයතනයක්. අපගේ පාඨමාලා සාර්ථකව අවසන් කරන ඔබට ඔබේ වෘත්තීය අරමුණු අනුව සහතිකපත් ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථා ද්විත්වයක් අප හඳුන්වා දී තිබෙනවා. එනම් ඔබට වෙස්ට්ෆීල්ඩ් කැම්පස් සහතිකය ලබා ගැනීමට මෙන්ම අප හා අත්වැල් බැඳගෙන සිටින UGC පිළිගැනීම සහිත කාම්බෝජයේ PSB යුනිවර්සිටිහි අගනා ජාත්‍යන්තර සහතිකය සඳහා යොමුවීමටද ඕනෑම සිසුවෙකුට මෙහිදී නිදහස තිබෙනවා. නවීන ලෝකයට සහ අනාගත රැකියා වෙළඳපොළට ගැලපෙන පරිදි සැකසු ව්‍යාපාර කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, තත්ත්ව කළමනාකරණය, මනෝවිද්‍යාව, බෞද්ධ මනෝවිද්‍යාව වගේම නවීන තාක්ෂණයට ගැලපෙන තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව දක්වා විහිදුණු විවිධ ක්ෂේත්‍රවල පාඨමාලා රැසක් අප සතුව පවතිනවා. සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් ඔබට යමින් අපගේ සියලුම දේශන නවීන LMS පද්ධතියක් සහ Zoom තාක්ෂණය ඔස්සේ 100%ක්ම ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙනවා. මේ නිසා කොමන ප්‍රදේශයක සිටියත් රැකියාවක් කරන අතරතුර වුවත් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙන්ම ඉතා පහසුවෙන් අධ්‍යාපනය ලැබීමට ඔබට අවස්ථාව හිමි වෙනවා. එපමණක් නොවෙයි. ඔබ තෝරාගන්නා පාඨමාලාව අනුව විභාග සහිත මෙන්ම විභාග රහිත ක්‍රමවේදයන්ද අප ආයතනය තුළ ක්‍රියාත්මකයි. එහිදී නවීන විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ඇසයින්මන්ට් හෙවත් පැවරුම් මගින් සිසුන්ගේ දැනුම ප්‍රායෝගිකව ඇගීමට ලක් කිරීමද අපගේ විශේෂත්වයක්. මේ සියලු සුදුසුකම් ඉතාමත් සහනදායී ගෙවීමේ ක්‍රම යටතේ ලබා ගැනීමට අප පහසුකම් සලසා තිබෙනවා. දැනුම, කුසලතාවය සහ වෘත්තීය නිපුණතාවයෙන් පිරිපුන් සාර්ථක නායකයෙකු බිහිකිරීමයි අපගේ එකම අරමුණ. ඒ ජයග්‍රාහී ගමනට අද දවසේ ඔබ තබන මේ පියවර විශාල අත්වැලක් වේවියයි අප විශ්වාස කරනවා.
Enroll now. Learn from anywhere. Graduate with confidence. It's your turn to take the next step. Join the digital revolution in education with Westfield Campus. ඩිප්ලෝමා එකක් කළා සහතිකයක් ගන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ඒත් සහතිකයකට එහා ගිය සැබෑ මානසික නිදහසක් ඔයාට ලැබෙනවා කිව්වොත් අපේ බෞද්ධ මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව කියන්නේ නිකම්ම ඉගෙනීමක් නෙමෙයි. මේක ඔයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වලට බුදුදහමෙන් දෙන සැබෑ විසඳුමක්. ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී නොසැලීම අවශ්‍ය කරන මානසික ශක්තිය සහ සුවය අපි මේ පාඨමාලාව හරහා ඔයාට ලබා දෙනවා. ජීවිතයට සැබෑ අර්ථයක් සහ සැබෑ සුවයක් එකතු කරගන්න අපේ ඩිප්ලෝමා පාඨමාලාව සමග අදම එකතු වන්න. මාර්තු 23 වෙනිදා පැවැත්වෙන ෆ්‍රී සෙමිනාර් එකට ඔයත් එකතු වෙන්න. අයිබෝන් දුවේ පුතේ අද මෙතෙන්ට සහභාගී වෙන ඔයාලා සියලු දෙනාම වෙස්ෆීල් ආයතනය වෙනුවෙන් හරිම ආදරෙන් සහ ගෞරවයෙන් මේ වැඩසටහනට පිළිගන්න ලබනවා. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ ජීවිතයට බොහෝ සෙයින් වැදගත් ඒත් බොහෝ දෙනා වැඩි අවධානයක් දෙන්නේ නැති සුවිශේෂී විශේෂීස්ත්‍රයක් ගැන. මුලින්ම මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. අපේ ජීවිතයේ දෙන ගැටලු, ස්ට්‍රෙස්, දුක, කෝපය මේවා ඇත්තටම පිටත ලෝකේ නිසාද නැත්නම් අපේ මනස නිසාද? මෙන්න මේ දේවල් හරියට තේරුම් ගන්න උදව් වෙන විෂයක් තමයි බෞද්ධ මනෝවිද්‍යාව කියලා කියන්නේ. මේක සරලව කියනවා නම් දුක කියන්නේ මොකක්ද? දුක ඇති වෙන්නේ හේතු මොනවද? දුක නැති කරගන්න අපිට පුළුවන් මාර්ග මොනවද කියලා හරියට අවබෝධ කරගන්න එක මේ බෞද්ධ මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව හදාරද්දී ඔයාටම තේරෙයි. ඒත් එක්කම කෝපය ඇති වෙන්නේ කොහොමද? මේ රිසියාව බිය ඇලීම වැනි සාධක ඇති වෙන්නේ කොහොමද? ඒවා පාලනය කරගන්නේ කොහොමද? හිත සංසුන් කරගන්නේ කොහොමද කියන කරුණු කාරණා පිළිබඳ ගැඹුරින් හදාරන්න ඔයාට මේ පාඨමාලාව තුළදී අවස්ථාවක් ලැබෙනවා. ඇත්තටම කැම්පස් එකක් විදිහට අපේ බලාපොරොත්තුව මොකක්ද? ඔයාලව සහතිකයකට සූදානම් කරන එක විතරක් නම් නෙමෙයි. මෙතනින් එහාට ඔයාට ඔයාවම අඳුර ගන්න පුළුවන් වෙන්න, ස්ට්‍රෙස් එකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න, ජීවිතේ ඩිසිෂන් එකක් හරියට ගන්න පුළුවන් වෙන විදිහට ඔයාලව පුහුණු කරන එක. අවසානයේදී මේ පාඨමාලාව හැදෑරීම තුළින් ඔයාට ලැබෙන්නේ මොනවද? ඔයා ගැන ගැඹුරු අවබෝධයක් ඔයාට ලැබෙනවා. ඒත් එක්කම හිත පාලනය කරගන්න පුළුවන් හැකියාව ඔයා තුළ වර්ධනය වෙනවා. සංසුන් නැත්නම් අපි කියනවා බැලන්ස් ජීවිතයක් ගත කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම ජීවිතය දිහා අලුත් කෝණයකින් බලන්න ඔයාට පුරුද්දක් ඇති වෙනවා. අනේ නිසා මේක සර්ටිෆිකේට් කෝස් එකක් විතරක් නෙමෙයි නැත්නම් ඩිප්ලෝමා පාඨමාලාවක් විතරක් නෙමෙයි. එතන මෙහාට ගිය ඔයාගේ ජීවිතය වෙනස් කරන නව ගමනක ආරම්භයක්. ඉතින් බොහොමත්ම ස්තුතියි අද දවසේ මාත් එක්ක මේ වැඩසටහනට මේ විදිහට සම්බන්ධ වුණාට. මෙතනින් එහාට දේශනය කරගෙන යන්න අපේ කතිකාචාර්ය මණ්ඩලය මම ඔබට හඳුන්වා දෙන්නම්. අද දවසේ අපේ දේශනයේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන ආචාර්යවරුන් විදිහට සම්බන්ධ වෙනවා භික්ෂු විශ්වවිද්‍යාලයේ සහාය කතිකාචාර්ය නම කියන අවසරයි ඇතිලිවැවේ දීපානන්ද ස්වාමීන් වහන්සේ. ඒත් එක්කම අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ශ්‍රී පාරමී රාජපක්ෂ මෙනවිය. ඒත් එක්කම කතිකාචාර්ය ජිත්මි ප්‍රොෆෙසර් විජිතදේව මහත්මිය. එහෙනම් මෙතන ඉඳන් අපේ සම්මන්ත්‍රණය ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යන්න අපේ කතිකාචාර්යවරුන්ට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒත් එක්කම අද ඔයගලන්ට විශේෂ පණිවිඩයක් ලබා දෙන්නක් තියෙනවා. මෙච්චර දවස් මම ඔයගලොත් එක්ක සම්බන්ධ වුණා මගේ WhatsApp අංකය 0.44යි 0.69යි 0.21 කියන WhatsApp අංකය හරහා. නමුත් අද අපි ඔයගලන්ට මේ පණිවිඩය ලබා දෙන්න බොහෝ සෙයින් උත්සාහ කළා. මොකද අපේ බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා ඉඳියා මේ වැඩසටහනත් එක්ක.
ඉතින් අපි ඔයගලන්ට මේ පණිවිඩය ලබා දෙන්න හදන අවස්ථාවේදී යම් තාක්ෂණික දෝෂයක් නිසාවෙන් මට මගේ WhatsApp අහිමි වුණා తాවකාලිකව. ඉතින් ඔයගලන්ට ඒ බව දැනුම් දෙන්නත් ඕනේ. ඒත් එක්ක මම මේ වැඩසටහන අවසානයේදී ඔයගලන්ට දැනුම් දෙන්නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp අංකය සහ දුරකථන අංකය. එහෙනම් ඒ කාරණා පිළිබඳව වලින්ම සමාව ගන්නවා අද අපේ සම්බන්ධ වෙලා සිටින උපසීවිතාගෙන් සහ සමහර අයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතුව ඇති. මොකද පණිවිඩය ලැබෙන්නේ නැතුව. ඔයගොල්ලෝ දන්නා ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේ පණිවිඩය ෂෙයා කරන්න. ඒත් එක්කම මේ පාඨමාලාව ගැන හැඳින්වීම උන්ටත් අද දවසේ මේ කරන දේශනය පිළිබඳව හඳුන්වා දෙන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම එහෙනම් මම මෙතන ඉඳන් අපේ දේශනය ඉදිරියට පවත්වාගෙන යන්න අපේ විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ශ්‍රී පාරමී රාජපක්ෂ මහත්මියට මහත්මියට ඉතාම ආදරයෙන් ආරාධනා කර සිටිනවා. Thank you. ඉස්සලම් සරි වොයිස් එකට මේ දවස්වල ෂොටක් ක්ලූ එකත් එක්ක වොයිස් එක නම් පොඩ්ඩක් කැසත් එක තියෙනවා. එනිසා ඉස්සලම් එකට සෝරි. හරි මම මෙහෙම පටන් ගන්නම්. ඔයාලා හැමෝම අහලා ඇති මනෝවිද්‍යාව එහෙම නැත්නම් සයිකොලොජි කියන විෂය ගැන ඔයාලා අහලා ඇති. ඒ නිසා තමයි මම හිතනවා විශ්වාස කරනවා මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. ඉතින් හැමදාම ඔයාලට අහන්න දකින්න ලැබෙන දේ තමයි කවුන්සලින් එහෙම නැත්නම් සයිකොලොජි කියන එක ගැන. හැබැයි ටිකක් විරලව අහන්න ලැබෙන දෙයක් තමයි බුද්දිස්ට් කවුන්සලින් එහෙම නැත්නම් බුද්දිස්ට් සයිකොලොජි කියන විෂය ගැන. එතකොට මේ කියන්නේ මොකක්ද කියලා මම සරලව පැහැදිලි කරන්නම්. මම හිතනවා අපේ හාමුදුරුවෝ ඊට වඩා ගැඹුරු අර්ථයකින් බුද්දිස්ට් සයිකොලොජි එහෙම නැත්නම් බෞද්ධ මනෝවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා මටත් වඩා හොඳින් පැහැදිලි කරයි කියලා. මම ඔයාලට සරලව මෙහෙම පැහැදිලි කරන්නම්. අපි දන්න බෞද්ධ දර්ශනය තියෙනවා. එතකොට එතනින් එහාට ගියාම බෞද්ධ දර්ශනය තුළ කතා කරනවා මිනිස්සෙගේ මනස කොහොමද පාලනය කරන්නේ? ඉදිරි මනස හා සම්බන්ධ වුණු ගොඩක් දේවල් මේ බෞද්ධ දර්ශනය ඇතුලේ සාකච්ඡා කරනවා. ඉතින් මේ බෞද්ධ මනෝවිද්‍යාව ඇතුළේදී කතා කරන්නේ මෙන්න මේ කියන කාරණා ටික. අපි ඉස්ටර්න් සයිකොලොජි නැත්නම් අපේ බටහිර මනෝවිද්‍යාව හා සම්බන්ධ කරලා තමයි අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ බුද්දිස්ට් සයිකොලොජි. ඒක මේ වෙද්දී ලෝකෙම ප්‍රචලිත වෙලා තියෙන සහ ප්‍රචලිත වෙමින් යන විෂයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් බෞද්ධ මනෝවිද්‍යාව. එහෙම නැත්නම් අපි කියන බෞද්ධ උපදේශනය. ඉතින් ඔයාලා මේ කරන්න හදන ඩිප්ලෝමා එක තමයි බෞද්ධ උපදේශනය. එතකොට ඒකෙදි සාකච්ඡා කරන කරුණු සියල්ලක්ම බෞද්ධ දර්ශනයෙන් ඔබට ගියපු මනෝවිද්‍යාව හා සම්බන්ධ කාරණා. එතකොට මේකෙදි ආගම් ભેදයක් නැතුව ඔයාලා ඕනම කෙනෙක්ට මේක ලේසියෙන්ම අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. මේකෙදි විශේෂම දේ තමයි මනෝවිද්‍යාව පිළිබඳ දැනුම සහ බෞද්ධ දර්ශනයේ තියෙන ඒ කියන concept එහෙම නැත්නම් අපි කියන සංකල්ප කියලා අන්න ඒ දෙකේම දැනුම ඔයාලට මුල ඉඳන්ම ලැබෙනවා. මම ඔයාලට පැහැදිලි කරන්නම් ඉතාම සරලව මොනවද අපි cover කරන content areas එහෙම නැත්නම් අපි cover කරන මොන වගේ පැතිකඩවලද මොන වගේ සංකල්පද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න කියලා මම සරලව සාකච්ඡා කරන්නම්. අපි lectures ටික යද්දි මේවා ගැන in detail ගැඹුරින් සාකච්ඡා කරමු. මම හිතනවා ඔයාලට ස්ක්‍රීන් එක පේනවා කියලා. sorry. ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් මැඩම් පේනවා. හරි, thank you. right. මේකෙදි ඉස්සෙල්ලාම පළවෙනි මොඩියුල් එකේදී වලට කතා කරනවා අපි introduction to Buddhist psychology Buddhist counseling කියන කොටස. එතකොට අපි බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද? එතකොට කොහොම ඒක තුලනාත්මකව අපි අනිත් ආගම් වලත් අපේ බෞද්ධ දර්ශනය වගේම අනිත් ආගම් තුලත් මේ කියන මනෝවිද්‍යාත්මක කාරණා සාකච්ඡා කරනවා. ඒතර අපි මේකේ හදාරන ඩිප්ලෝමා එක වෙන්නේ බෞද්ධ මනෝවිද්‍යාව නිසා. ඒතර ඒකත් තුලනාත්මකව අපි කතා කරනවා සරලවම
මෙන්න මේ කියන කාරණා අපි මේ අනිත් ආගමික කාරණා තුරදී සාකච්ඡා කරනවා කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සයිකොලොජි කියන විෂය ඇත්තටම පටන් ගන්නෙ වෙස්ටර්න් පැත්තෙන් විතරක් නෙමෙයි ඊස්ටර්න් පැත්තෙන් ඊට පස්සේ අරාබික් සයිකොලොජි මේ විදිහට කියන විවිධ පැතිකඩ ඔස්සේ විහිදලා ගියපු විෂයක් තමයි මේ සයිකොලොජි නැත්නම් මනෝවිද්‍යාව කියලා කියන්නේ. අපි හැබැයි අහන්න දකින්න ලැබෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඔයාලා අහලා ඇති, කාල් යුන් ඔයාලා අහලා ඇති. හැබැයි බොහොම අඩුවෙන් අහලා ඇති කන්ෆියුෂියසිසම් ඔන්න ඔය වගේ කියන එහෙම නැත්නම් ඉන්දියාවේ තියෙන රිග් යජුර් ඔන්න ඔය කියන වේද ග්‍රන්ථ තුල අන්තර්ගත වෙලා තියෙනවා මනෝවිද්‍යාත්මක කරුණු. ඒතර මනෝවිද්‍යාත්මක කරුණු අපේ ජාතක කතා පොත කියලා ඔයාලා අහලා ඇති, බුද්ධ ආගම නම් ඔයාලා දන්නවත් ඇති. මෙන්න මේ කියන කතා ඇතුලේ සැගවිච්ච මනෝවිද්‍යාත්මක කාරණා තියෙනවා. සූත්‍ර ඇතුලේ සැගවුණු මනෝවිද්‍යාත්මක කාරණා තියෙනවා. සරලවම බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා අපේ ලෝකේ ආරම්භුනේ කොහොමද කියලා. ඒතකොට මේ ලෝකේ ආරම්භුනේ කොහොමද කියන මනෝවිද්‍යාත්මකව ලස්සන විග්‍රහයක් තියෙනවා. අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන් මේක කරගෙන යද්දි. ඉතින් ලෝකේ ආරම්භුනේ එකත් එක්ක සමහර වෙලාවට ඔයාලා ඒක අහලා තියෙනවා මම දැක්ක. හාමුදුරුවෝ වැඩිනවා මම දැක්කද හාමුදුරුවන්ට නම් මේ පිළිබඳ අවබෝධයක් ඇති. එතකොට මේකෙදි සාකච්ඡා කරනවා අපිට තණ්හාව, ද්වේෂය, මොහය මෙන්න මේ ආත් එක්කම අපිට නැති වෙලා ගියපු දේවල් මෙන්න මේ කියන හැම දේ පිළිබඳවම අපි සරලව සාකච්ඡා කරමු මේක ඇතුළේදී. ඒ වගේම තමයි මනෝවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. අපි මොකද මේකට බේස් එකක් ගන්න ඕනේ. අපි කතා කරන්නේ බුද්දිස්ට් කවුන්සලින් ගැන නිසා. ඒතර මනෝවිද්‍යාව කියන්නේ මොකක්ද? උපදේශනය කියන්නේ මොකක්ද? උපදේශනය මනෝ උපදේශනය සහ අපි උපදේශනය මත අපි ගයිඩන්ස් සහ කවුන්සලින් අතර වෙනස මොකක්ද? මෙන්න මේ කියන කාරණා සාකච්ඡා කරමු. ඊළඟට මනෝවිද්‍යාව ගත්තාම ඒක ඇතුලේ තියෙනවා විශාල ගුරුකුල ප්‍රමාණයක්. ඒතර ඒ ගුරුකුල සහ ඒවා සරලවම කොහොමද මනෝවිද්‍යාව බෞද්ධ දර්ශනය තුළදී අන්තර්ගත වෙන්නේ මෙන්න මේ කියන කාරණා පිළිබඳව සහ අපි මේ බෞද්ධ මනෝවිද්‍යාව තුළදී ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ටිව්ස් මොනවාද? බෞද්ධ මනෝවිද්‍යාව කිරීම තුළින් ඔයාලට අත්වෙන වාසි මොනවාද කියන එක පිළිබඳව සරලව සාකච්ඡා කරමු පළවෙනි ලෙක්චර් එකේදී. sorry. ඊළඟ දෙවෙනි මොඩියුල් එකේදී අපි කතා කරමු බෞද්ධ මනෝවිද්‍යාව, බෞද්ධ දර්ශනය සහ මනෝවිද්‍යාව තුළ තියෙන කෝ කන්සෙප්ට්ස් ටික. මෙතනදී මනෝවිද්‍යාවට අපි කතා කරනවා මනස පිළිබඳව. ඒ වගේම අපි විඥානය පිළිබඳව. ඇත්තටම අද වෙනකරුත් ලෝකේ විශාල වශයෙන් සාකච්ඡාවට ලක් වෙන සහ විවිධ විවාදවලට ලක් වෙන ලොකු controversial topic එකක් තමයි consciousness කියන්නේ. විඥානය කියන්නේ මොකක්ද? අපිට පෙනෙන්නේ නැති දෙයක්. ඉතින් මේ පිළිබඳව බෞද්ධ දර්ශනය තුළ සහ මනෝවිද්‍යාත්මක කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරමු. එතනින් එහාට ගියාම අපි බෞද්ධ දර්ශනය තුළ සාකච්ඡා කරන ලබන නාම රූප අවිඥා ඒ හැමදේම ඔයාලට මේ දෙවෙනි මොඩියුල් එක තුළදී සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපි පුද්ගලයන් ගත්තාම ඔයාලගේ සහෝදරයෝ අතර එහෙම නැත්නම් ඔයාලට හිතන්න ඔයාලට ට්වින් කෙනෙක් ඉන්නවා කියලා. එහෙම නැත්නම් අපි කියන නියුන් සහෝදරයෙක් සහෝදරියක් ඉන්නවා. මේ හැම කෙනාම කොයිතරම් අපි ජීන්ස් ෂෙයා කරගත්තත් කොයිතරම් අපි හේට්බෙට් ටික ෂෙයා කරගත්තත් අපි අතර වෙනස්කම් තියෙනවා. ඒතර මේ කියන වෙනස්කම් පිළිබඳව සහ අපි තනි පුද්ගලයෙක් වශයෙන් අපි ඕනම කෙනෙක්ට වැළඳෙන්න පුළුවන් පොදු මානසික රෝග කිහිපයක් පිළිබඳව අපි මේ ලෙවල් එකේදී සාකච්ඡා කරමු. ඊළඟ ලෙවල් එකට ගියාම ඔයාලට මේක පිළිබඳව තවත් මානසික රෝග තියෙන්නේ මොනවද? ඒ හා සම්බන්ධව සාකච්ඡා කරනවා. එතකොට මේකේදී සරලවම සාකච්ඡා කරනවා තෝරාගත්ත කැටගරිස් 5ක් යටතේ. ඒතර මේක ලෝකෙම ප්‍රචලිත වෙච්ච එහෙමත් නැත්නම් ඔයාලා හොඳින්ම දන්න කියන ඔයාලට නිතර අහන්න දකින්න ලැබෙන ව්‍යාධීන් පිළිබඳව තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. ડિප්‍රෙෂන් එහෙම නැත්නම් ඔයාලා අහලා ඇති විෂාදය පිළිබඳව. anxiety disorders, psychosis කියලා කියන්නේ සයිකෝෂී. අපි ඔයාලට සරලව මෙහෙම කියන්නම් මම. ඔයාලට සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙනවා
අර පුද්ගලයාට මොකක් හරිම මානසික රෝගයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ ලේටම් එකකින් කියනවා නම් පිස්සු කියලා කියනවා නේද? අපි ඒවා ස්ටිග්මටයිස් වචන. නමුත් අපේ සාමාන්‍ය විවහාරදී කතා කරන වචනයක්. අන්න ඒක තමයි මේ සයිකෝෂේ භාවයක් කියලා කියන්නේ. ඒතර ඒක මානසික රෝගයක්, මනෝව්‍යාධියක්. අපි හරියටම හෙම්බිරිසාවක් හැස්සක් උණක් හැදෙනවා වගේම මනෝව්‍යාධියක් ඒක. එතකොට ඔයක පිළිබඳව ඊට පස්සේ අපේ පෞරුෂත්වය ගත්තහම එක එක්කෙනාගේ පෞරුෂත්වයන් වෙනස්. සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා සමහර පුද්ගලයෝ ඉන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එimhe හිට්ලර්. හිට්ලර් කියලා කියන්නේ එක්තරා ආකාරයක මනෝව්‍යාධියක් තිබුණ පුද්ගලෙක්. එයාට තිබුණේ පෞරුෂ ආබාධයක්. නාසිසිස්ටික්. ඔයාලා අහලා ඇති. අදරයාලට ඒ වගේ පෞරුෂත්ව ආබාධ පිළිබඳව සහ පැරාෆිලික් ඩිසෝඩර්ස් සමහර වෙලාවට තියෙන විකෘති කම ආශාවන් පිළිබඳව. ඒතර මේකෙදී ඔයාලා අහලා ඇති සමහර වෙලාවට ඔයාලා මේ මූවි එක බලලා ඇති the body of Anna Fritz මට මතක විදිහට මූවි එකේ නම. එතකොට මේ විදිහට මලමිනී සමග ලිංගික කාර්යයන්හි නිරත වීම මෙන්න මේ වගේ කියන විකෘති වෙච්ච කාමාශාවන් පිළිබඳව මේවා තමයි පැරාෆිලික් ඩිසෝඩර්ස් කියලා කියන්නේ. ඒතර මේ පිළිබඳව ඒ වගේ ගති ලක්ෂණ සිම්ප්ටම්ස් මොනවාද? ඒවා ඇති වෙන්න පුළුවන් හේතුන් මොනවද? ඒ වගේ මේ කියන මනෝවිද්‍යාත්මක රෝගයක් සහ මනෝව්‍යාධියක් සහ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ වෙනස හඳුනා ගන්න තියෙන එතන බෙදීම කොහොමද අපි හඳුනගන්නේ? මෙන්න මේ කියන කාරණා සියල්ලක්ම පිළිබඳව අපි 3 වෙනි මොඩියුල් එකේදී සාකච්ඡා කරනවා. ඊළඟ 4 වෙනි මොඩියුල් එකේදී අපි සාකච්ඡා කරනවා අපි පුද්ගලයෙක් විදියට ගත්තාම අපේ විවිධ වර්ධන අවදීන් සංවර්ධන අවදීන් පහු කරගෙන අපි යනවා. ඒතර මේකෙදි ළමා අවදිය පිළිබඳව කතා කරනවා මෙන්න මේ 4 වෙනි මොඩියුල් එකේදී. ඊට පස්සේ 5 වෙනි මොඩියුල් එකේදී අපි කතා කරනවා යෞන් විය සහ නව යෞවන විය පිළිබඳව. එතකොට දරුවෙක් කියන්නේ කාටද? උපතේ සිට කොයිතරම් අවදියකට අපි දරුවෙක් කියලා හඳුන්වන්නේ? එතනින් එහාට ගියාම නව යෞවන විය, යෞවන විය අපි කොහොමද එතෙන්ට සංවර්ධනය වෙලා තියෙන්නේ, වර්ධනය වෙලා තියෙන්නේ මොනවාද? ඒක කොහොමද බෞද්ධ දර්ශනය ඇතුළතදී කතා කරන්නේ? බෞද්ධ දර්ශනය ඇතුළේ ජාතක කතා තුළ කොහොමද මේ කුඩා දරුවන් පිළිබඳව සාකච්ඡා කරන ඔවුන්ගේ පෞරුෂත්වයන් පිළිබඳව සාකච්ඡා කරන්නේ? කොහොමද අපි බෞද්ධ දර්ශනය හා සමගාමීව මනෝපදේශනය දරුවන්ට ලබා දෙන්නේ සහ නව යෞවනයේ පසුවන අයට ලබා දෙන්නේ කියන පිළිබඳව සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම මේ නව යෞවන විය කියන එක ගත්තාම ඔයාලා හැමෝම දන්නවා අපි ඒකෙත් තුලදී බොහෝ වෙනස්කම් වලට ශාරීරිකව සහ මානසිකව ලක්කන. එතකොට මේ හා සම්බන්ධව ඇතිවන ගැටලු වලට අපි කොහොමද උපදේශනය ලබා දෙන්නේ? බෞද්ධ දර්ශනය හා සමගාමීව මනෝපදේශනය ලබා දෙන්නේ කියන එක පිළිබඳව 5 වෙනි මොඩියුල් එකේදී අපි සාකච්ඡා කරනවා. 6 වෙනි මොඩියුල් එකේදී අපි කතා කරනවා වැඩිහිටි වියටපත් වුණාම අපිට අතර තරුණ කාලේ තියෙන ප්‍රශ්න ටික නෙමෙයි වැඩිහිටි වියටපත් වුණාම තියෙන ප්‍රශ්න ටික. ඒතර අපි කොහොමද වැඩිහිටි වියේදී වැඩිහිටියෙක් විදියට සංවර්ධනය වෙලා තියෙන්නේ, වර්ධනය වෙලා තියෙන්නේ? ඒ හා සමගාමීව අපිට අහන්න දකින්න ලැබෙන තියෙන ප්‍රශ්න මොනවද? එතකොට මේක පොදු ප්‍රශ්න ටිකක් අපි හැමෝටම ලැබෙන්නේ. ඒක එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ කොහොමද? අපි එක පුද්ගලයාගෙන් පුද්ගලයාට මේක ඇඩ්‍රස් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ? ඔවුන්ට පුද්ගලානුබද්ධව කොහොමද උපදේශනය ලබා දෙන්නේ? ඒකට කොහොමද අපි බෞද්ධ දර්ශනය සම්බන්ධ කරගන්නේ? ඒ හා සම්බන්ධව තොර ධම්මපදයෙන්, ජාතක කතා තුළින්, විවිධ සූත්‍ර තුළින් අපිට කොහොමද මනෝපදේශනය ලබා ගන්න පුළුවන් කියන එක පිළිබඳව, ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනය කරන්න පුළුවන් කියන පිළිබඳව අපි සාකච්ඡා කරනවා. 7 වෙනි මොඩියුල් එකේදී අපි සාකච්ඡා කරනවා තනි පුද්ගලයෙක් විදියට අපිට ලැබෙන්න පුළුවන් අභියෝග බොහෝමයක් තියෙනවා. සමහර වෙලාවට අපි සතුටින්ම ඉන්නවා. සමහර වෙලාවට අපිට දරා ගන්න බැරි වේදනාවල් එනවා, ස්ට්‍රෙස් වෙනවා. අපිට විවිධාකාර ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. රැකියා ජීවිතය තුළදී, පෞද්ගලික ජීවිතය තුළදී පුද්ගලයෙක් විදියට ගත්තාම උන්ට එක එක පැතිකඩවන් තුළදී ලැබෙන්න පුළුවන් ප්‍රශ්න. ඒවට අපි කොහොමද ඒවා මැනේජ් කරගෙන පුද්ගලයෙක් විදිහට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන බෞද්ධ දර්ශනය ආශ්‍රිත
කරගෙන. ඒ වගේම අපි 8 වෙනි මොඩියුල් එකේදී කතා කරන්නේ පුද්ගලයෙක් විදියට විතරක් නෙමෙයි. අපි ගත්තාම පවුලක් විදියට කොහොමද අපි මේ මනෝපදේශනය ලබා දෙන්නේ? බෞද්ධ මනෝපදේශනය පවුලක් තුළට ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන අතර පවුල කියන්නේ මොකද්ද? කොයි විදියටද අපිට පවුලක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ? මොනවද තියෙන වර්ග? එතකොට මේ කියන හැමදේම පිළිබඳව අපි සාකච්ඡා කරන 8 වෙනි මොඩියුල් එක තුලදී. මේක ඇත්තටම හරිම ඉන්ට්‍රෙස්ටිං. ඔයාලා කරගෙන යද්දී ඔයාලට දැනෙයි කොහොමද අපි මේ හැමදාම අහපු පොඩි ජාතක කතාවක් තුල ඇත්තටම තියෙන කොච්චර ලොකු දේවල් ගන්න තියෙනවද? බෞද්ධ මනෝපදේශනයට අපිට කොච්චර දේවල් ප්‍රයෝගී කරගන්න පුළුවන්. මේ කියන හැමදේම පිළිබඳව ලොකු ගැඹුරු දැනුමක් ඔයාලට මේ පාඨමාලාව අවසානයේදී ලැබෙනවා. ඒ වගේම තමයි මොනවද වර්තමානයේදී අපිට දකින්න ලැබෙන බුද්දිස්ට් කවුන්සලින් ට්‍රෙන්ඩ්ස්. එතකොට වර්තමානයේ මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ වෙද්දි ලෝකෙදි ගොඩක් බුද්දිස්ට් කවුන්සලින් ටෙක්නික්ස් යූස් කරනවා. අතට බුද්දිස්ට් කවුන්සලින් බුද්දිස්ට් ෆිලොසොෆි එක යූස් කරලා එයාලා ගොඩක් කවුන්සලින් ටෙක්නික්ස් අද වෙද්දි නිර්මාණය කරනවා. MBCT, mindfulness based counseling. එතකොට CBT කියලා ඔයාලා එකක් අහලා ඇති. එතකොට මේකෙම MBCT කියලා කියන්නේ බුද්දිස්ට් ෆිලොසොෆි එකක් යූස් කරලා කොහොමද අපි සතිමත් භාවයෙන් මේ මොහොතේ තුල ජීවත් වීම තුළින් අපිට කොහොමද ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන්නේ, ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන්නේ කොහොමද, මෙන්න කියන පිළිබඳව අපි 9 වෙනි මොඩියුල් එකේදී සරලව සාකච්ඡා කරනවා. 10 වෙනි මොඩියුල් එකේදී අපි සාකච්ඡා කරන්නේ ඔබ බෞද්ධ මනෝපදේශකයෙක් විදිහට ඔබගේ කාර්යභාරය මොකද්ද? ඔබ තුල තියෙන්න ඕනේ, ඔබ අනුගමනය කරන්න ඕනේ ආචාර ධර්ම, එහෙම නැත්නම් එතික්ස් මොනවද? සහ ඔබ වර්ධනය කරගත් කුසලතා මොනවද කියන එක පිළිබඳව අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. මෙන්න මේ කියන කරුණු කාරණා ටික තමයි අපි මේ ඩිප්ලෝමාව තුළදී ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හැම වෙලාවෙම භාවිතා කරපු වචනය තමයි සාකච්ඡා කරනවා කියන එක. එතකොට මට මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඔයාලට ලෙක්චර් එකක් ලබා දෙන්න නෙමෙයි, අපිත් එක්ක ඔයාලගේ දැනුමත් බෙදා ගන්න ගමන් අපේ දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න එක. ඒතර අපිට මෙතන සාකච්ඡාවක් ගොඩනගීම තුළින් අපිට මේ හැමෝම ඉන්න අය අපි පොඩි කාලේ වගේ නෙමෙයි, අපිට ටීච් කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් දැනුම බෙදා ගන්න. දැනුම බෙදා ගන්න එක තුළින් අපිට ඔයාලට ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වයක් ලබා දෙන්න පුළුවන් මේ විෂය සමගාමීව. ඒ වගේම අපිට ඔයාලට මේක සරලවම ඔයාලගේ ජීවිතයට, ඒ වගේම ඔයාලගේ කරියර් ෆීල්ඩ් එකට ලොකු උපකාරයක් වෙනවා වගේම ඔයාලට මේක ඇත්තටම බොහෝ අවශ්‍ය තැන්වලදී යොදා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා මොනවද අපි මේක ඇතුළතදී කතා කරන කන්ටෙන්ට් එක කියලා. මේ ටික තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අද බලාපොරොත්තු වෙන්නේ. thank you. මිස් පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව්. මිස් මේක මේ බටහිර මනෝවිද්‍යාව හා සමානම සිලබස් එකකටද යන්නේ නැත්නම් ඒක වෙනස්ද? වෙනස්. බටහිර මනෝවිද්‍යාවේදී කතා කරන concepts අපි සාකච්ඡා කරන තුලනාත්මකව අපි අධ්‍යයනය කරන මේ බෞද්ධ මනෝවිද්‍යාව තුළදී කොහොමද අධ්‍යයනය කරන්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ කියන සමහර concepts, කාල් යුන්ගේ තියෙන concepts මේ එකක් දෙකක් විතරයි උදාහරණ. මේවා කොහොමද බෞද්ධ මත්දර්ශනය තුළදී අදාළ වෙලා තියෙන්නේ. ඒතර බෞද්ධ දර්ශනය තුළදී කොහොමද මනෝවිද්‍යාව සාකච්ඡා කරන්නේ, මනස පිළිබඳව සාකච්ඡා කරන්නේ, මිනිසුන්ගේ හැසිරීම පිළිබඳව බෞද්ධ දර්ශනයේදී කොහොමද සාකච්ඡා කරන්නේ, පුද්ගලයන්ගේ මනස හදා ගැනීම, මිනිසුන්ගේ චර්යාවන් වෙනස් කිරීම පිළිබඳව කොහොමද බෞද්ධ දර්ශනය තුළදී කතා කරන්න කියන එක පිළිබඳව තමයි අපි සරලව මේකදී සාකච්ඡා කරන්නේ. හරි බොහොම ස්තුතියි. කොහොමද තව ප්‍රශ්න තියෙනවද? ඔව් ප්‍රශ්නයක් නම් තියෙනවා. මේ ඔව්. තවම මේක පටන් ගත්තේ නැද්ද? නෑ. ඒ කියන්නේ තාම ඒක කවදද දන්නේ පටන් ගන්නේ නේද? ඊළඟ මාසෙ දැන් තමයි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අප්‍රේල් මාසෙ දැන්. අප්‍රේල් මාසේ නම්. එතකොට මේකේ මේක කොහොමද සැලැස්ම වගේ දැනගන්න මම කැමතියි. කියන්නේ කොහොමද දැන් අර සල්ලි ගෙවලා ඊට පස්සේ ඔයාලා අපිට මොනවා හරි මේකට ගෲප් එකක් හරි මොකක් හරි එකක් හදලා ඒ සම්බන්ධව ඒ කියන්නේ මේකේ තියෙන දේශන සම්බන්ධව
ඒ හැම දෙයක්ම මේ ගෲප් එකට දාලා දැනුවත් කරලා එහෙම මොකක් හරි එහෙම ඒ වැඩසටහන සම්බන්ධ එහෙම දන්නේ නැත්නම් මම මොකද අද පළවෙනි වතාවට ආව හන්දා අද තමයි මම හරි. මුලින්ම සම්බන්ධ වුණේ ඒකයි. ඔව් ඔයාලට ඒ පිළිබඳව දැනගන්න පුළුවන් මම හිතන්නේ අංකයක් දාලා තියෙනවා කෝස් කෝඩිනේටර් පාඨමාලා සම්බන්ධීකාරකව සම්බන්ධ වෙලා ඔයාලට ඒ සම්බන්ධව දැනගන්න පුළුවන්. ඒ අංකේ හරි මම බලන්න. හරි. මම හිතන්නේ තව එක ප්‍රශ්නයක් මැඩම් මගේ නම සඳුනේ ඇහෙනවද මැඩම්ට? ඔව් සදනේ. ඔව් මැඩම් එතකොට දැන් මම දැනටත් මේ මගේ යාළුවන්ට එහෙම මං උදව් කරනවා කියන්නේ සවන් දීම කරනවා. එතකොට දැන් මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. දැන් එයාලා ඔය සමහරට මනෝවෛද්‍යවරුන්ට ගිහිල්ලා බෙහෙත් අරගෙන ප්‍රිස්ක්‍රිප්ෂන් එක ගෙනල්ලත් මට පෙන්නනවා. මං ඇත්තටම මෙඩිසින් ගැන මුකුත් දන්නේ නැහැ. එතකොට අපිට එහෙම ප්‍රිස්ක්‍රිප්ෂන්ස් ගෙනාපුවාම ඒවා තේරුම් ගන්න අවශ්‍ය ඒ දැනුම අපිට ලබා දෙනවද කියලා දැනගන්නයි මට අහන්න ඕනේ. මේකෙදි සරලවම අපි බෞද්ධ දර්ශනයත් එක්ක යන්නේ. ඒතර ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් රීඩ් කරන විදිය ඔයාලට මොන හරි දැනගන්න ඕන නම් අපිට අහන්න ප්‍රශ්නයක්. ඒතර අපිට පුළුවන් ඒක උගන්වන්න. හරි ඒක ඇතුලේ අන්තර්ගත වෙලා නැහැ ඒක. හරි ඕකේ thank you. එක්ස්කියුස් එතකොට මේ ක්ලාස් මම හිරාන්ති මේ ක්ලාසස් තියෙන්නේ මං හිතන්නේ රැට රයිට් ඔව් රැටනේ රයිට් ඕකේ thank you මේ හරි මම හිතනවා ප්‍රශ්නේ තියෙන්නේ එපමණයි කියලා. එහෙනම් මම ඊළඟට ඔව් මට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද මේ ඩිප්ලෝමා එක සම්බන්ධව පොඩි කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේකේ ඩිප්ලෝමා එක සම්බන්ධ කෙටියෙන් උපරිම කෙටියෙන් වගේ මොකද මම අද ඇහුවා මේ කෙනෙක්ගෙන් ඒ කෙනෙක් සර් කෙනෙක්ගෙන් ඇහුවේ ඊට පස්සේ අර මොකක් හරි පිටරටක මොකක් හරි එකක් කිව්වා නමක් ඊට පස්සේ කැම්පස් එකක මොකක් හරි සම්බන්ධතාවයකුත් තියෙනවද මොකද්ද ඔහොම කතාවක් කිව්වා මට ඒක එකපාරට අමතක වුණා මතක නැති නිසා මේ ඇහුවේ මට හරි මම මේ පිළිබඳව පැහැදිලි කරන්න අපි වෙස්ට්ෆීල්ඩ් කැම්පස් එකටම ලබා දෙමු. ඒක මට වඩා හොඳින් යාලට ඒක පැහැදිලි කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හොඳයි මිස් හොඳයි. මැඩම් අපිට දැන් මේ දෙන ඒවා ටියුට්ස් එහෙම PDF ෆෝම් එකකින් දෙනවද නැත්නම් කොහොමද ඒක කරන්නේ? ඔව් අපි යාලට ටියුට්ස් හැමදේම ලබා දෙනවා. ඔව් මැඩම් අවසරයි. මම හිතන්නේ මේ අපේ දරුවන්ට තියෙනවා ප්‍රශ්න ගොඩක්. මේ ප්‍රශ්න තියෙන දේවල් ඔයගලන්ට පුළුවන් පුතේ මේ තියෙන නම්බර් එක මම දාලා තියෙනවා මගේ මාව සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර එක. මේ contact number එක හරහා ඔයගලන්ට පුළුවන් WhatsApp පණිවිඩයක් හරහා නැත්නම් දුරකථන ඇමතුමක් දීලා ඔයගලන්ට තියෙන ගැටලු ප්‍රශ්න මට ඉදිරිපත් කරන්න පාඨමාලාව සම්බන්ධව. දැන් ඔයගලන්ට මේ කෝස් අපේ මැඩම් ඔයගලන්ට කියලා දුන්නේ ඔයගලන්ට අපේ තියෙන මොකද්ද කන්ටෙන්ට් එක කියලා. එතකොට කන්ටෙන්ට් එක පිළිබඳව මොනවා හරි ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ මැඩම්ගෙන් අහන්න. ඊට අමතරව පාඨමාලා පැවැත්වෙන දවස, වේලාව මේ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම ඔයගලන්ට පාඨමාලාවේ ඉදිරියේදී දැනුම් දෙනවා. අපි ඔයගලන්ව WhatsApp group එකක් හදලා සමූහයක් හදලා ඒ WhatsApp සමූහයට ඇඩ් කරනවා හැමෝම පේමන්ට් කරපු හැමෝම. ඊට පස්සේ ඒ හරහා අපි ඔයගලන්ට මේ අවශ්‍ය කරන පොදු පණිවිඩ ටික ලැබෙන්න සලස්වනවා. හරි නේද? මම හිතනවා පැහැදිලි කියලා අපේ දරුවෝ හැමෝටම. හරි මැඩම්. බොහොම ස්තුතියි. hello sir ඔව් පුතේ. සර් මෙහෙමයි දැන් අද සතියේ දවසන්නේ. එතකොට මේ අනිත් දවසේ ඔන්ලයින් ක්ලාසස් වීකෙන්ඩ් එකේ තියන්න පුළුවන් කමක් තියෙනවා නම් ලොකු දෙයක්. ඔව් අපි ඉස්සරහට ඒක අපි ඔයගලන්ට දැනුම් දෙන්නම්. ඔයගලන්ගේ යෝජනා ඒ දේවල් මට ලැබෙන්න සලස්වන්න මගේ WhatsApp අංකය පුතේ දාලා තියෙනවා මේ ස්ක්‍රීන් එකේ ඔයගලන්ට පේනවා ඇති මැසේජ් එකේ බලන්න. එතන ඒ අංකයට ඔයගලන්ගේ යෝජනා දාන්න. අපි ඒව හැම දෙයක්ම සලකා බලනවා. බලලා අපි ඔයගලන්ට හැමෝටම පහසු වෙලාවක හැමෝටම මේ දෙයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවට තමයි අපි අපේ පාඨමාලාව ලෙක්චර්ස් ඉදිරියට පවත්වන්නේ. හරි නේද? හරි මැඩම් බොහොම ස්තුතියි. මැඩම් කරගෙන යන්න. හරි. ඔව්
මම හිතනවා මිස් ජිත්මිට ගන්න පුළුවන් කියලා අවස්ථාව. මේ සැගීම් ක්‍රමවේදය ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔපුතේ ඔයගොල්ලන්ගේ ගේම් ක්‍රමවේදය ගැන මේ දේවල් ගැන මම හිතන්නේ මම පාඨමාලාව හඳුන්වලා දෙද්දි හැමෝටම කතා කළා පුජ්‍යලිකව කතා කළේ මම. ඒ වෙලාවේදී මම ඔයගොල්ලන්ට ක්‍රම දෙකක් කිව්වා ගේම් ක්‍රමවේදය යන. එතකොට අපි ඔයගොල්ලෝ ඉදිරියට රෙජිස්ටර් වෙන අපේ කැටගරි එක අනුව ඔයගොල්ලන්ට ගේම් ක්‍රමවේද දෙකක් යනවා. ඒ පිළිබඳව මම ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙද්දි සහ අපි ඒකට මාස 3ක කාලයක් ලබලා දෙනවා පුතාලාට. එතකොට පුතාලාගේ අදහස වෙනස් වෙන්න පුළුවන් නේ. පුතාලාගේ ක්‍රමවේදය වෙනස් කරගන්න පුළුවන් නේ. එතකොට අපි එතෙන්දී අපි බලමු පුතා යන්නේ මොන ඇගීම් ක්‍රමයකටද කියලා. අපි මාස 3ක් මේ පාඨමාලාව මෙහෙම ඉගෙනගෙන යමු. හරි නේද? පැහැදිලි කියලා මම හිතනවා. අයිඩියා එකක් තියෙනවද මේක කයි කාලෙද පටන් ගන්න? කියන්නේ ඒප්‍රල් වල වුණාම මේ අවුරුද්දට ඉස්සලාද පස්සේද? මොකද පුතේ අයියා ඩක් අහන්නකෝ. අයිඩියා එකක් අපිට කියන්න පුළුවන්ද මේක පටන් ගන්න ඒප්‍රල් අවුරුද්දට ඉස්සලාද පස්සේද? තාම ඩිසයිඩ් කරලා නැද්ද? නෑ අපි අවුරුද්දට ඉස්සෙල්ලා මේක පටන් ගන්න ඩිසයිඩ් කරලා තියෙන්නේ. ඕගලන්ට අදාළ දවස කලින් අපි දැනුම් දෙනවා අපේ WhatsApp සමූහය හරහා. එතකොට මේක ඉංග්‍රීසි මීඩියම්ද සිංහල මීඩියම්ද යන්නේ? අපි මික්ස් මෙතඩ් එකෙන් යන්නේ. අපි සිංහල සහ ඉංග්‍රීසි. මොකද හැමෝම මෙතන තේරුම් ගන්න පහසුව සඳහා ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපේ මම හිතන්නේ මැඩම්ලා හරි ආදරෙන් කියලා දෙයි. ඒ දේවල් මොකද මේ සමහරලාට සිංහල වචනයක් ඉංග්‍රීසි වචනයක් සිංහලෙන් කෙනෙක්ට තේරෙන්න පුළුවන් කෙනෙක්ට නොතේරෙන්න පුළුවන් නේද? එතකොට මේ දේවල් අපි හැමෝම බැලන්ස් එකේ මේ පාඨමාලාව ඉගෙනගෙන යන හැමෝටම අපි හැකි විදිහට පුළුවන් විදිහට උදව් කරගෙන තමයි මේ පාඨමාලාව ඉදිරියට පවත්වාගෙන යන්නේ. ඒකින්ද බය වෙන්න එපා මේ දේවල් ගැන. අපි ඔයගලන්ට ඕන දෙයකට සහයෝගයට ඉන්නවා. හරි එහෙනම් මම හිතන්නේ අපි ප්‍රශ්න අහමු අන්තිමේදී. මොකද අපේ ඊළඟ කතිකාචාර්යතුමිය බලාගෙන ඉන්න ඔයගලන්ට මේ පාඨමාලාවේ වැඩ කටයුතු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා තව පැහැදිලිව කියලා දෙන්න. ඉතින් එහෙනම් මම ආරාධනා කරනවා විවුර්ත විශ්වවිද්‍යාලය එක්කම අපේ කතිකාචාර්ය ජිත්මි ප්‍රොෆෙසර් විජිතදේව මහත්මියට මේ දේශනවල ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න. බොහොම ස්තුතියි. සූතේ මම හිතනවා වැහෙනවා කියලා පැහැදිලි ඇති කියලා. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. බෞද්ධ මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාවේ දැනුවත් කිරීමේ වැඩසටහනට තමයි ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අද දවසේ වැඩසටහනට. ඒ වගේම මම කවුද කියලා හඳුන්වලා දුන්නොත් මම ජිත්මි විචිතදේව කතිකාචාර්යවරියක් විදිහට වෙස්ට්ෆීල්ඩ් ආයතනය වෙස්ට්ෆීල්ඩ් කැම්පස් එකත් එක්ක වැඩ කරනවා. ඒ වගේම තවත් ප්‍රයිවට් කැම්පස් කිහිපයක් එක්ක මනෝවිද්‍යාව සම්බන්ධව කතිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා. ඒ වගේම ළමා සහ යෝන් මනස පිළිබඳව සයිකොලොජිකල් කවුන්සලර් කෙනෙක් විදිහට පාසල් ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒක තමයි මගේ කැරියර් ෆීල්ඩ් එක. එතකොට අපි අද මේ දවස ගැන කතා කරොත් බෞද්ධ මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මම ඕගොල්ලන්ගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මම දැන් කලින් කතිකාචාර්යතුමිය සඳහන් කරා අපේ කෝස් කන්ටෙන්ට් එක කොයි වගේද කියන එක. එතකොට ඔයගොල්ලන්ට දැන් සරල අදහසක් තියෙනවා වෙස්ටර්න් සයිකොලොජි එකයි මේ ඊස්ටර්න් සයිකොලොජි. එහෙම නැත්නම් මේ බෞද්ධ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් මොන වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක්ද අපේ ඩිප්ලෝමා එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව. එතකොට මුලින්ම ඒ ගැන කතා කරන්න කලින් මම කැමති ඔයාලගේ අවධානය පොඩි ප්‍රශ්නයකට යොමු කරන්න. මම අහුවොත් දැන් අපි හැමෝම මේ අද වෙනකොට මේ 21 වෙනි සියවස වෙනකොට පහසුකම් ගොඩක් එක්ක ජීවත් වෙනවා. විශේෂයෙන්ම තාක්ෂණයත් එක්ක ගත්තාම විවිධ පහසුකම් රසක් එක්ක අපි මේ තාක්ෂණය භුක්ති විඳිනවා. මීට අවුරුදු 40කට 50කට එහාට ගිහිල්ලා කතා කරොත් අපි හරිලා බැලුවොත් ඊට වැඩිය සෑහෙන පහසුකම් ගොඩක් එක්ක අද අපි ජීවත් වෙනවා. ඒ පහසුකම් එක්ක ජීවත් වෙනකොට ඒ පහසුකම් ලැබීම හින්දාම අද අපි තෘප්තියකින්ද ඉන්නේ. අද අපි ඇති තරම් 100% සතුටු මට්ටමේද ඉන්නේ කියලා මම අහුවතින් ඔයාලගෙන් ප්‍රශ්නයක්. මේක සයිකොලොජිකලි රිසර්ච් වලින් පවා ප්‍රූව් කරලා තියෙන කාරණාවක්. ඔයාලගෙන් අහුවතින් මම ගොඩක් අගෙන නෙමෙයි දෙන්නේ තුන් දෙනෙක්ගෙන් මම පොඩ්ඩක් අහන්නම්. 100%ක් ඕගොල්ලෝ තෘප්තිමත්ද සතුටින්ද ඔයාලගේ ජීවිතය සම්බන්ධව? එහෙම නැත්නම් ඔයාලා දැන්
මං හිතන්නේ මේ ආර්ථික මට්ටම ගන්නකො. ආර්ථික මට්ටමින් ඔයාලා 100% තෘප්තිමත්ද? හෙට වෙනකොට රැකියාව නැතුව ගියත් කමක් නැහැ කියන තැන ඉන්නවද? ඉන්න පුළුවන්ද? එක්කෙනෙක් දෙන්නෙක් වර්තමාන තත්ත්වෙත් එක්ක එහෙම ඉතුරු වෙන්න පුළුවන් කමක් නැහැ කියලා තමයි මම හිතන්නේ. නැහැ කියන තැන ඉන්නේ. හ්ම්. තව එක්කෙනෙක් මම හිතනවා අපි බෞද්ධ දර්ශනය ගැන කතා කරනවා නම් ඒ පැත්ත නම් කතා කරන්නේ අපේ කර්මයයි ඔය ඔක්කොමත් එක්ක බලනකොට අපි හැමතිස්සෙම අපිට කවුන්සලින් හරි සයිකොලොජිකල් වෙන්න බෑ අපි පීඩනයට ඉඳලා. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ මනස හදාගෙන තමයි මේ කෝස් එක උනත් කරනවා නම් කරන්න ඕනේ කියලා මට හිතෙන තැන තමයි ඉන්නේ. ඒක නිසා අපි හැමදේම වෙනකොට ඒක හරි ස්පිරිට් එකට ගන්න අපි පුරුදු වෙන්න. බොහොමත්ම ස්තුතියි. අන්න ඒක තමයි මට අවශ්‍ය වෙච්ච පොයින්ට් එක. අපි කාට හරි දැනුමක් දෙන්න නම් අපි කාට හරි දැනුමක් දෙන්න නම් ඒ වගේම උපදේශනය ඇතුළතදී අපි උපදේශනය කියලා කියන්නේ නිකන් උපදෙස් දීමක් නෙමෙයි. අපි ව්‍යාකූල මනසකින් අපි ළඟට එන පුද්ගලයෙක්ට අවශ්‍ය මඟ පෙන්වීම තමයි උපදේශනය ඇතුළතදී කරන්නේ. බෞද්ධ මනෝවිද්‍යාව තුළ වේවා, බටහිර මනෝවිද්‍යාව තුළ වේවා. ඉතින් මේ විදිහට උපදේශනය සිදු කරන්න අවශ්‍ය වෙන්න අපි අපේ මනස යහපත් මට්ටමක පවත්වාගෙන යන්න ඕන. ඒක අංක 1. අපේ මනස යහපත් මට්ටමක නැත්තම් අපි හොඳ mental well-being එක නැත්තම් අපිට අපි ළඟට එන පුද්ගලයාට යහපත් විදිහේ ප්‍රතිචාරයක් ලබා දෙන්න බෑ. ප්‍රතිචාරය කියන්නේ උපදෙස නෙමෙයි. අවශ්‍ය මඟ පෙන්වීම කරන්න අපහසු වෙනවා. ඉතින් මූලිකවම අපේ බෞද්ධ මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ අරමුණ ඔබ මේ බලාපොරොත්තු වෙන උපදේශන වෘත්තියට විවෘත වෙන එහෙම නැත්නම් උපදේශන ශ්‍රේෂ්ත්‍රයට විවෘත වෙන ඔබ එහෙම නැත්නම් තවත් ඉන්න පුළුවන් අපිත් එක්ක කතා කරද්දි මට ඇහුණා මේ වෙනකොටත් උපදේශනය කරමින් ඉන්න යම් තාක් දුරකට කරගෙන යන ඒ වගේම ගුරුවරු ඉන්න පුළුවන් අපේ ලොකු වෙරයිටි එකක් තියෙන ක්‍රවුඩ් එකක් අද වෙනකොටත් ඉන්නවා. ඉතින් මේ ඇතුළතදී ඔබ යම් ආකාරයකට දරුවොන් එක්ක වැඩිහිටියොන් එක්ක පවුල ඇතුළතදී මේ උපදේශනයේ මනෝවිද්‍යාත්මක සමහර කරුණු සම්බන්ධ කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේ තැන්වලදී ඔබ ස්ට්‍රෙස් නම් ඔබ පීඩනයකින් නම් ඉන්නේ. ඔබ මානසිකව යම් ආකාරයකට අස්ථාවර ස්වභාවයකින් නම් ඉන්නේ. අන්න ඒක ගැටලුවක් වෙන්න පුළුවන් ඔබේ ජීවිතේට. ඉතින් අපි පළවෙනියටම දැනගන්න ඕනේ අපේ mental well-being එක අපේ මානසික යහපැවැත්ම කොයි විදිහටද පවත්වාගෙන යන්න ඕනේ. අන්න ඒක අංක 1 වෙනවා. අපේ මේ බෞද්ධ මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව ඔබ ආරම්භ කරන්න හේතුව. හරි. ඒ වගේම තමයි කතිකාචාර්යතුමිය කලින් ප්‍රකාශ කළ අපේ කන්ටෙන්ට් එක ඇතුලේ තියෙන දෙයක් තමයි මේ වෙනකොට ලෝකයේ පුරාම ගොඩ නැගිලා තියෙන, හැදිලා තියෙන, එහෙම නැත්නම් ලොකු ප්‍රවණතාවයක් ගොඩ නැගෙන මානසික රෝග, ඒ වගේම මානසික අක්‍රමතා සම්බන්ධව වෙස්ටර්න් සයිකොලොජි ඇතුළතදී DSM-5 TR ඒ වගේම ICD-10 ICD-11 කියන මැනුවල් වලට අදාළව මම හිතන්නේ කතිකාචාර්යතුමිය ප්‍රකාශ කරා යම් රෝග ලක්ෂණ, රෝග සම්බන්ධයෙන් අපි ඉස්සරහට ඒවා කතා කරමු ලෙක්චර්ස් ඇතුළතදී. ඉතින් මේ රෝගී තත්ත්වයන් විශේෂයෙන්ම අපිට බහුලව දකින්න හම්බෙන ડિප්‍රෙෂන් තත්ත්ව, විෂාද තත්ත්ව, ඒ වගේම කාංසා තත්ත්ව, ක්ලමතකාරී තත්ත්ව, පෞරුෂ අක්‍රමතා තත්ත්ව මේ වගේ මේ අද සමාජය වෙනකොට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා මේවා දැකීමේ. මේවා දැකීම අපිට කියන්න බෑ වැඩිහිටියේ විතරයි මේ ලක්ෂණ දකින්න හම්බෙන්නේ කියලා. ඇත්තටම අද වෙනකොට දරුවෙක් කුස තුල ඉන්න කාලේ ඉඳලම අම්මා කෙනෙක් දරුවාගේ මානසික මට්ටමට කොයිතරම් දුරකට දායක වෙනවාද වටේ පරිසරය කොයිතරම් දුරකට දායක වෙනවාද කියන දේ අතිශය සංකීර්ණ තත්යකට අවිල්ලා තියෙනවා. දරුවෙක් මේ ලෝකෙට එළිය දැක්කට පස්සේ ඊට පස්සේ තරුණ වියට ආවට පස්සේ ඒ තරුණයා වැඩිහිටියෙක් විදිහට සමාජගත වුණාට පස්සේ ඒ තරුණයාගේ මානසික මට්ටම පිළිබඳව අධ්‍යයනය කරද්දී ඉතින් සෑහෙන ලොකු මානසික ව්‍යාකූල තත්වයන්, මානසික අක්‍රමතා තත්වයන්, ඒ වගේම මානසික රෝගී තත්වයන් අද වෙනකොට සමාජය තුලින් දක්නට හම්බෙනවා. මේවා රිසර්ච් වලින් ප්‍රූව් වෙලා තියෙන දේවල්, රිසර්ච් වලින් සනාථ වෙලා තියෙන දේවල්. සමහර විට ඒක එක පැත්තකින් ගත්තාම තාක්ෂණික දියුණුව වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ගත්තාම අපිට ගොඩක් දකින්න හම්බෙන දෙයක් තමයි අපි සමාජ සම්බන්ධතා
වද්දී අපේ තියෙන දුර්වලතාවයන් අපි සමාජ සම්බන්ධතා දක්වන දුර්වලතා විවාහයකදී අපි කොයි විදිහේ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න හැකියාවක් තියනවද දරුවෙක් ගොඩනගද්දී අම්මා තාත්තගේ දරුවත් එක්ක කොයි විදිහේ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන්ද ගුරුවරුන්ට ළමයි එක්ක පාසල ඇතුළතදී දහම් පාසල ඇතුළතදී කොයි විදිහේ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවද ඒ වගේම අපේ රැකියා ශාස්ත්‍රය ඇතුළතදී විවිධ රැකියා ශාස්ත්‍ර මේක මනෝවිද්‍යාවටම ලඝු කරන්න බෑ අපේ ඉන්න පුළුවන් දරුවෝ කල්පනාකරන ශාස්ත්‍රය IT ශාස්ත්‍රය මේ හැම ශාස්ත්‍රයකම පුතේ මතක තියාගන්න මනෝවිද්‍යාව අදාළයි. ඉතින් මේකෙන් බෞද්ධ මනෝවිද්‍යාව විශේෂ වෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපි මේක ඇතුළතදී පූර්ණ වශයෙන්ම කතා කරන්නේ බෞද්ධ ඉගැන්වීම් සම්බන්ධව. එතකොට බෞද්ධ හැදෑරීම. බුදු දහම මේක ධර්මයක් විදිහට ගන්න එපා. ඒ කියන්නේ ආගමක් විදිහට ගන්න එපා. මේක ආගමකට එහා ගිය. හරි? හැදෑරීමක්. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේක ප්‍රැක්ටිස් එකක් කියලා. මේක අපි ප්‍රායෝගිකව අධ්‍යයනය කළ යුතු දෙයක් විදිහට. ඉතින් මේ මානසික රෝග වැඩිවීම, මානසික ගැටලු වැඩිවීම, ඒ වගේම මේ සම්බන්ධතා, පෞල් ගැටුම්, ඒ වගේම සම්බන්ධතා ගැටලු වැඩිවීම, උත්සන්න වීම, ඒ වගේම දරුවන් තුළ දකින්නට හම්බෙන ආතතිකාරක තත්වයන්, විවිධ ෆෝබියා තත්ත්ව, එක්සෑම් වලට වෙන්න පුළුවන්, ස්ටේජ් එකට ගිහිලා කතා කරද්දි වෙන්න පුළුවන්. ඒ වගේම සම්බන්ධතා පවත්වාගෙන යද්දි වෙන්න පුළුවන්. අද වෙනකොට සියදිවි විනාසා ගැනීම තරුණයින් අතර ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අවුරුදු 6, අවුරුදු 4, අවුරුදු 12 වගේ සීමාවල් ගත්තාම ADHD තත්ත්ව උණ අවධාන අධික්‍රියාකාරී තත්ත්ව වැඩි වෙලා තියෙනවා. ඔටිසම් තත්ත්ව වැඩි වෙලා තියෙනවා. තාක්ෂණයත් එක්ක සමහර තැන්. අනිත් එක අපේ තියෙන අනවබෝධය. ඉතින් මේ වගේ තැන් අවම කරන්න ඔබගේ දැනුවත් භාවය අතිශය වැදගත්. ඒ දැනුවත් භාවයම තමයි ඔබ මේ පාඨමාලාව හැදෑරීම අවශ්‍ය වෙන්නේ. ඒ වගේම චිත්ත වේගීය වශයෙන් මඟ පෙන්වන්න. කලිනුත් කිව්වා අපි අපේ මානසික යහපැවැත්ම අංක 1ට තියෙන්න ඕනේ. අපේ චිත්ත වේගීය නිර්වුල් භාවය, අපේ චිත්ත වේගීය යහපැවැත්ම අංක 1ට තියෙන්න ඕනේ. අපි තව කෙනෙක්ට චිත්ත වේගීය වශයෙන් සහයෝගයක් දක්වන්න නම්. මොකද අපි හොඳින් හිටියොතින් තමයි අපේ පවුල හොඳ වෙන්නේ. අම්මා හොඳින් ඉන්නවනම් අම්මගේ චිත්ත වේග හොඳයි නම් තාත්තගේ චිත්ත වේග හොඳයි නම් ඊළඟට පරම්පරාවේ චිත්ත වේග හොඳයි. අද වෙනකොට ඇති වෙලා තියෙන ලොකුම ගැටලුවක් තමයි අම්මා තාත්තා ඉන ලොකු ස්ට්‍රෙස් එක. ඒක ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, ජීව විද්‍යාත්මක වශයෙන් වෙන්න පුළුවන්. කුමන හෝ ආකාරයකින් වැඩිහිටියෝන්ගේ ස්ට්‍රෙස් එක දරුවන්ට ගිහාම දරුවෝ ඊට වැඩිය පීඩනයකටපත් වෙනවා. ඉතින් මේක එක සම්බන්ධයක් නෙමේ සම්බන්ධතා ජාලයක්. හරි? ගිහි පැවදි සියල්ලන්ටම මේක අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්න මේ කාරණාව. හින්දා අපි ඉස්සරහට කතා කරමු. ඇයි මොන වගේ පැතිකඩවලදීද ඔයාලට මේක වැදගත් වෙන්නේ? ඔයාලට මේක ගැඹුරින් අධ්‍යයනය කිරීම මේ තරම් අවශ්‍ය වෙන්නේ සමාජීයමය වශයෙන් කියලා. මම හිතනවා පැහැදිලි කියලා මේ කොටස. ඒ වගේම මම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ බෞද්ධ මනෝවිද්‍යාව කියන අදහස ඔයාලට ආපුවාම ඔයාලගේ පැත්තෙන් එන ලොකුම දෙයක් තමයි මම හිතන්නේ අපේ සර්ලා කිව්වා ගොඩක් ස්ටුඩන්ට්ස්ලාගේ පැත්තෙන් ආව ගැටලුවක් මේක ආගමක් ඉගැන්වීමක්ද පුතා ආගමක් ඉගැන්වීමක් නෙමෙයි මේක ඇතුළතදී තියෙන්නේ උපදෙස් ලබා දීමක් නෙමෙයි මේක බෞද්ධ දර්ශනය ඇතුලේ හැදෑරීමක් බුදු දහමේ තියෙන ඉගැන්වීමක් බුදු දහමේ මේ බෞද්ධ දර්ශනය ඇතුලේ තියෙන ඉගැන්වීමක් තමයි මේක ගැන කතා කරන්නේ. එතකොට මේක ආගමකට ලඝු වෙච්ච දෙයක් නෙමෙයි. ඒ හින්දා කොයිම වෙලාවකදීවත් අපේ හාමුදුරුවරු මෙහෙණින් වහන්සේලා හෝ ඒවා එහෙම නැත්නම් බුදු දහම අදහන එහෙම නැත්නම් බෞද්ධයෝ විතරක් ඉගෙන ගත්ත යුතු ඉගෙනීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මතක තියාගන්න දැන් අපේ සමහර විට ලංකාවේ තියෙන පොඩි ස්ටිග්මා තියෙනවා බෞද්ධ මනෝවිද්‍යාව හෝ මේ සම්බන්ධව ඉගෙන ගන්න ඕනේ බෞද්ධයෝ විතරයි කියලා. හැබැයි ලෝකෙන් එහාට ගියාම ලෝකයේ වෙස්ටර්න් සයිකොලොජි ඇතුළතදී බටහිර මනෝවිද්‍යාව ඇතුළතදී බටහිර මනෝවිද්‍යාවේ කාරණා සෑහෙන ප්‍රමාණයක් බෞද්ධ දර්ශනේ බෞද්ධ ඉගැන්වීම් ඇතුලෙන් අරගත්ත දේවල් තියෙනවා. පොඩි උදාහරණයක් කිව්වොත් ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ ඉබ්‍රහම් මාස්ලෝ ප්‍රසිද්ධ වෙන්නේ ඉබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා දූරාවලියත් එක්ක. ඉබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා දූරාවලිය ගොඩනගා ගන්න හේතු වෙලා තියෙනවා ධම්මපදයේ සඳහන් වෙනවා. ධම්මපදයේ එක කොටසක්. එතකොට බුදුදහමේ තියෙන අංග මම හිතන්නේ අපේ හාමුදුරුවෝ මේ ගැන ගොඩක් පැහැදිලි කරයි මේ සම්බන්ධව. බුදුදහමේ තියෙන අංග තමයි
මාස්ලෝ පාවිච්චි කරේ. ඒක මාස්ලෝ සඳහන් කරනවා. ගොඩක් වෙලාවට බුදුදහමෙන් ගත්ත දේවල් බටහිර මනෝවිද්‍යාවේ තිබ්බට ඒක උන් සඳහන් කරන්නේ නැහැ. ඒක තමයි පොඩි ගැටලුවකට තියෙන්නේ. හැබැයි ඒබ්‍රහම් මාස්ලෝ කාල් යුන් කියන අපේ මනෝවිද්‍යාඥයෝ විශේෂයෙන්ම ඔවුන්ගේ පදනම ගොඩනගාගත්තේ මේ ඔවුන්ගේ බටහිර මනෝවිද්‍යාවට අවශ්‍ය වෙන සැකැස්ම ගොඩනගාගත්තේ බෞද්ධ දර්ශනයෙන් බෞද්ධ මනෝවිද්‍යාවෙන් බෞද්ධ ඉගැන්වීමෙන් කියන එක උන් සඳහන් කරනවා ප්‍රසිද්ධිය උන්ගේ පොත්පත්වල. අපි ඒව කතා කරමු ඉස්සරහට. ඒ වගේම තමයි මට එක ඔෆ් කරනවා හොඳයි චුට්ටා. හරි බෞද්ධ මනෝවිද්‍යාව පිළිබඳව පාඨමාලාව තුලින් ඉගෙන ගන්නේ මොනවද මොන වගේ දේවල්ද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි කන්ටෙන්ට් එක කතා කරා. මට අවශ්‍ය මෙතනදී කන්ටෙන්ට් එක ගැන ආයි කතා කරන්න නෙමෙයි. මට ඔයාලට ඕවරෝල් අයිඩියා එකක් දෙන්න ඕනේ මේක ඉගෙන ගත්තාම ඔයාලට ජීවිතේට මොන වගේ අධ්‍යයනයක්ද එහෙම නැත්නම් හැදෑරීමක්ද මොන වගේ පසු බෙනිෆිට් එකක්ද හම්බෙන්නේ කියන එක. ප්‍රතිඵලයක්ද හම්බෙන්නේ කියන එක. විශේෂයෙන්ම ඔයාලගේ හැසිරීම රටාව. ඔයාලට ඔයාලගේ හැසිරීම රටාව ගැන හොඳ අවබෝධයක්, පුළුල් අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ඔයාලා අපි කවුරුත් පෘථග්ජන මිනිස්සු විදිහට තරහ යෑම සාමාන්‍යයි. හරි අපිට දුක හිතෙන එක සාමාන්‍යයි. හැබැයි මේක අපිට පාලනය කරගන්න පුළුවන් නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ දුක මොකක්ද කියලා අඳුර ගන්න එක. තරහව මොකක්ද කියලා අඳුර ගන්න එක. අපිට අවබෝධයක් නැත්නම් අපේ චර්යා රටාව සම්බන්ධව අන්න ඒක ගැටලුවක්. එතකොට මේ බෞද්ධ මනෝවිද්‍යාව ඇතුළතදී විශේෂ අවධානය යොමු කරන ඕගොල්ලන්ට ඔයාලගේ හැසිරීම රටාව ඔයාලගේ කියන්නේ ඔබ වේවා ඔබට හම්බෙන පුද්ගලයෝ වේවා ඔබට මුණ ගැහෙන පුද්ගලයෝ වේවා පුද්ගලයෝ සම්බන්ධව ගොඩනැගෙන හැසිරීම රටාව අවබෝධ කරගන්න ඒ වගේම මනස පුහුණු කරන්න අපේ තෙරපි විශේෂයෙන්ම ගොඩනැගෙනවා MBTR ඒ වගේම mindfulness based stress reduction ඒ වගේම mindfulness therapy තව තියෙනවා ඒ වගේම meditation වර්ග තියෙනවා භාවනා වර්ග තියෙනවා එතකොට මේවා තුලින් කොයි විදිහටද අපේ මනස ගොඩනගාගන්නේ මොකද සමහර වෙලාවට ඔයාලට උනත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ තිබ්බ දේ මේ මතක නැහැ මොකද්ද කරන්න ගියේ කියලා මතක නැහැ සාලෙට ගියාම ඇයි සාලෙට ආවේ කියලා මතක නැහැ. ඒක වෙන්න හේතුව වෙන්නේ අපි ඒ වෙලාවේ මයින්ඩ්ෆුල් නැති හින්දා. ඒ වෙලාවේ අපේ සතිමත් භාවය නැති හින්දා. ඒ කියන්නේ ඒ වෙලාවේ අපි ඒ මොහොතේ ජීවත් නොවන හින්දා. මොකද අපි ඊට වැඩිය ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙන්නේ. සාලෙට ගියාමත් සමහරට කල්පනා කරනවා රැට උයන්නේ මොනවද උදේට කන්නේ මොනවද හෙට මොනවා වෙයිද මෙන්න මේ වගේ සෑහෙන ගැටලු ගොඩක් එක්ක අපි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ජීවත් වෙනකොටම තමයි අපේ මනසට මේ තරම් ලොකු පීඩනයක් එන්නේ. අන්න ඒකයි අපි මනස පුහුණු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඔයාලා බහුතර දෙනේ අපේක්ෂා කරන දෙයක් තමයි උපදේශකවරියක් විදිහට වෘත්තීය ජීවිතේ පටන් ගන්න. ඉතින් ඔක්කොටම කලින් කරන්න ඕන දෙයක් තමයි බේසික් කවුන්සලින් ස්කිල්ස් ඉගෙන ගන්න ඕනේ. විශේෂම දෙයක් තමයි සවන් දීම. ඔයාලා කවුරු හරි කතා කරනකොට ඒකට ඩිස්ටර්බ් කර ඒකට බාධා කර ප්‍රශ්න අහනවා නම් ඒක හොඳ උපදේශකවරයෙක් හෝ උපදේශකවරියකගේ ලක්ෂණයක් නෙමෙයි. අංක 1ට අපි සවන් දීම ඇක්ටිව් ලිස්නින් ඒ කියන්නේ සවන් දෙනවා කියන එකයි ඇහෙනවා කියන එකයි දෙකක්. දැන් සමහර විට මේ වෙලාව ඕගොල්ලන්ට ඇහෙනම වුණොතින් හරි මම කියන දේ ඔයාලට ඔළුවට යන්නේ නැහැ. ඒ කියන්නේ සතිමත් භාවය නැහැ. හැබැයි ඔයාලා මේක ඇහුවොතින් ඔයාලා මේක සවන් දුන්නොතින් ඒ කියන්නේ අවධානය යොමු කරලා තියෙනවා. මම කියන දේවල් සම්බන්ධයෙන් ඔයාලට අවධානය ගිහිල්ලා තියෙනවා. මම මොනවද කිව්වේ නොකිව්වේ මොනවද කියලා ඔයාලට අවධානය ගිහිල්ලා තියෙනවා. ඉතින් ක්‍රියාශීලී හෙවත් ඇක්ටිව් ලිස්නින් ක්‍රියාකාරී සවන් දීම අංක 1 එක වැදගත්. ඒ වගේම ඔයාලගේ sannivedana රටාව sannivedanaya ඇතුළතදී දැන් මේ අපි virtual mode එකෙන්නේ හම්බෙන්නේ. එතකොට ඔයාලට මගේ expression බොහොම සීමිතයි. මූණෙන් ප්‍රකාශන අත් දෙක විතරයි ඔයාලට පේන්නේ. හැබැයි physical lecture එකකදී ආවොත් මම එහාට මෙහාට යන විදිහ, නවත්තන තැන්, විරාම ගන්න තැන්, බලන විදිහ, මේ facial expression එතකොට ඇඳුම මේ හැම දෙයක්ම අදාළ වෙනවා. එතකොට sannivedanayේදී උපදේශකවරයෙකු කොහොමද මේවා දියුණු කරගන්න ඕනේ කියන එක වැදගත්. හරි? ඒ වගේම තමයි ඔයාලගේ හැඟීම් මේක ඊටාම වැදගත් සරලව තියෙන හැඟීම් වෙන්න පුළුවන් කෝපය අපේ තියෙන ආතති තත්වයන් කාංසා තත්වයන් මේවා කොහොමද අඳුරගන්නේ ඔක්කොටම කලින් ඒ වගේම ඒවා අඳුරගෙන කොයි විදිහටද කළමනාකරණය කරගන්නේ හැසිරවන්නේ
ඒක අපේ මැචුරිටි එකත් එක්කත් වෙනවා. අපේ පරිණත භාවයත් එක්කත් වෙනවා. හැබැයි සමහර වෙලාවල් තියෙනවා අපි කොච්චර වයසින් වැඩි වුණත් අපිට තරහ ගියාම අපිට පාලනය කරන්න බෑ. අපි තරහ ගියොත් සමහර ළඟ ඉන්න මිනිස්සයාට ගහනවා වෙන්න පුළුවන්, බයිනවා වෙන්න පුළුවන්. සමහර ළමයි, සමහර වැඩිහිටියෝ එහෙම ඉන්නවා. එයාලට තරහ පාලනය කරගන්න බෑ. ඉතින් ඒවා ගැටලු. ඊට පස්සේ ඒ තරහ පාලනය කරගන්න බැරි තැන් සමහර වෙලාවට ජීවිත හානි පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා රෝගී තත්ත්වයන්ටත් බලපාන්න පුළුවන්. දීර්ඝ කාලීනව ඒ වගේ ඍණාත්මක චිත්ත වේගයන්ට දීර්ඝ කාලීනව මුහුණ දීමත් එක්ක එක්ස්පෝස් වීමත් එක්ක. ඒ වගේම තමයි අපි ජීවිතේ එදිනෙදා ජීවිතේ අපිට හම්බෙන ගැටලු කොයි විදිහටද කළමනාකරණය කරන්න කියන එක මුළුමනින්ම මේ බෞද්ධ මනෝවිද්‍යාව විශේෂ ශාස්ත්‍රය ඇතුළතදී ඔයගොල්ලන්ට පූර්ණ අවබෝධයක් හම්බෙනවා. ඔයාලගේ ජීවිතේ ඔයාලා ඔක්කොටම කලින් ඔයාලගේ ජීවිතේ ගැටලු ටික කළමනාකරණය කරන්න ඕනේ. එතකොට ඔයාලගේ පවුල යහපත් වෙනවා. ඔයාලගේ අධ්‍යාපන රටාව යහපත් වෙනවා. ඔයාලගේ උසස් අධ්‍යාපන රටාව යහපත් කරගන්න පුළුවන් වෙනවා. ඔයා ළඟට එන දැන් අපි හිතන්නකෝ අපේ හාමුදුරු කෙනෙක් කියලා, ඒ වගේම අපේ ෆාදර් කෙනෙක් වෙන්න පුළුවන්, අපේ මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අපේ හාමුදුරුවෝ මෙහෙණින් වහන්සේලා ෆාදර්ලා ඒ වුණා ඔබලා ළඟට එන, ඔබ වහන්සේලා ළඟට එන දායකයෙක් වේවා, එහෙම නැත්නම් කෙනෙක්, පුද්ගලයෙක්, ගිහියෙක්ට කොයි විදිහටද අවශ්‍ය වෙන මේ මානසික නිදහස, එහෙම නැත්නම් මානසික අවබෝධය ලබා දෙන්නේ, මේ මානසික වියවුල්තාවයක ඉන්න පුද්ගලයෙක්ගේ කොහොමද මනස නිරවුල් කරන්නේ කියන දේ කතා කරනවා. ඒක නිකම්ම නිකම් වචන වලින් කරන දෙයක් නෙමෙයි. බුදු දහමේදී බුදුහාමුදුරුවෝ ඒක වචන වලින් විතරක් කරලා හිටියේ නැහැ. ඒක අපි ජාතක කතා වලින්, ඒක ධම්මපදයෙන් අවශ්‍ය බෞද්ධ පොත්පත් වලින් ඒක පැහැදිලි කරගමු. එතකොට ඒක වෙනම විදිහේ ප්‍රැක්ටිස් එකක් කියන්නේ අන්න ඒකයි. වෙනම විදිහේ ප්‍රායෝගික ක්‍රියාවලියක් වෙන්නේ නැහැ හේතුව හින්දා. ඒ වගේම තමයි පුද්ගල සම්බන්ධතා වර්ධනයට අද වෙනකොට මම කලිනුත් කිව්වා, අද වෙනකොට අපේ ජීවිත ඇතුළතදී මේ පුද්ගල සම්බන්ධතා වර්ධනයේ දුර්වලතා හින්දා වැඩිහිටි වේ විතරක් නෙමේ ළමයි පවා, ළමයින්ට යාළුවෝ නැහැ අද වෙනකොට. තරුණ වියට එනකොට යාළුවෝ නැහැ. පන්තියේ තනියෙන් ඉන්නවා. ඊට පස්සේ යාලා විශ්වවිද්‍යාලයකට විවෘත වැඩ කරන්න ගියාම, එහෙම නැත්නම් වෙන රටකට ගියාම විශාල ගැටලු වලට මුහුණ දෙනවා. සමහරු සියදිවි නසා ගන්නවා තනිකම හින්දා. හොඳ සම්බන්ධතා පිහිටවන්න බෑ. සමහර වෙලාවට මතක තියාගන්න, අපි අම්මලා තාත්තලා විදිහට අපි විසින් දරුවන්ට කරන අහිතකර බලපෑම් හින්දාත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මට පේරන්ට්ලාගේ පැත්තෙන් එන කන්සර්න් එකක් තමයි මේ ළමයා තනියෙන් හිටියට කමක් නැහැ නරක ළමයි එක්ක මුහු වෙන්නේ නැතුව. මේ අම්මලා ඇවිල්ලා කියන දේවල්. හැබැයි මතක තියාගන්න, නරක ළමයි හොඳ ළමයි කියලා කොට්ටාශයක් මේ ලෝකේ නැහැ. හැමෝම ළමයි. අපි එහෙම අපේ ළමයින්ව වෙන් කරන්න ගියාම, අපි අපේ ළමයින්ට ජීවත් වෙන්න ඕනේ කාත් එක්කද කියලා නිශ්චිත කරන්න ගියාම ඒ දරුවන්ට හොඳ සමාජ සම්බන්ධතා පිහිටවන්න බැරි වෙනවා. එහෙම ළමයි කවදා හරි විශ්වවිද්‍යාලයකට ගියාට පස්සේ, පිට රටකට ගියාට පස්සේ, විවාහයකටපත් වුණාට පස්සේ විශාල ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේවා අද කාලේ සමාජීයමය වශයෙන් මතුවලා තියෙන සමාජ සම්බන්ධතා පිළිබඳව ගැටලු. ඒ වගේම තමයි දරුවෝන්ගේ කෝපය කළමනාකරණය. මේකත් ඊටාම වැදගත්. දරුවෝ තුළ අද වෙනකොට මේ කෝපය සම්බන්ධයෙන්, වෛරය සම්බන්ධයෙන්, වෛරී චේතනාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ඍණාත්මක තත්ත්ව ගොඩක් වැඩි. එයාලා ගන්න තීරණ, එයාලට තරහක් ආපුවාම ඒක පිට කරන විදිහ සෑහෙන ගැටලුකාරී තත්වයන් වෙලා තියෙනවා. එක්කෝ ගහලා කරලා, බැනලා, එහෙම නැත්නම් ජීවිත හානි කරලා. හැබැයි අපිට පුළුවන් මේක වෙනස් විදිහකට ගොඩනගන්න, ධනාත්මක විදිහට ගොඩනගන්න, ධනාත්මකව චිත්ත වේග මුදා හරින්න. එයාලට දැනෙන සතුට, දුක, බය, තරහව ධනාත්මක විදිහට ගොඩනගන්න පුළුවන්. අන්න එහෙම ගොඩනගන්න නම් මේ බෞද්ධ මනෝවිද්‍යාවේ තියෙන හැදෑරීම් ඇතුළතදී මේ තියෙන ගැඹුරු අවබෝධය ලබා ගැනීම ඉතාම වැදගත්. ඒක සරලව උඩින් පල්ලෙන් ගියා කියලා හරියන්නේ නැහැ. ඒ ගැඹුරු අවබෝධය තුලින් තමයි ඔයාලට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මානසික අක්‍රමතා, ආතතිකාරක තත්වයන්ගෙන් පෙළෙන මිනිස්සු වලට හම්බෙන්න පුළුවන්, පුද්ගලයෝ, යාළුවෝ හම්බෙන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සුන්ට, මේ සමස්ත සමාජයේ ඉන්න මේ මිනිස්සුන්ට අපි කොහොමද උදව් කරන්නේ? මේක ඊටම වැදගත්. මොකද අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ යම්කිසි කාර්යභාරයක් කරන්න. ඒක මොන විදිහකින් හරි වෙන්න පුළුවන්. ඒක සල්ලි අරන් වෙන්න පුළුවන්, සමහරට සල්ලි අරන් නෙමෙයි වෙන්න පුළුවන්. මුදල්
නැතුව වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් එක මිනිස්සෙක්ගේ එක මානසික රටාවක් යහපත් කරන්න එක අඬන මිනිස්සෙක්ව හිනා ගස්සන්න එහෙම නැත්නම් ඒ මිනිස්යාගේ හිතට සතුටක් දෙන්න සැනසීමක් දෙන්න අපි ඉගෙන ගත්ත දෙයින් ඒක හරිම වැදගත්. ඒක තමයි අපේ සමාජයට අපිට දෙන්න පුළුවන් දායකත්වය. ඒ වගේම තීරණ ගැනීම. මේක තරුණයින්ට විතරක් නෙමෙයි මතක තියාගන්න. තරුණයින්ට, ළමයින්ට, ඒ වගේම තරුණයින්ට, වැඩිහිටියන්ට මේ සියල්ලන්ටම තීරණ ගැනීමේ හැකියාව. විශේෂයෙන්ම මේකේ ජීව විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. තරුණයෝ ගත්තාම සාමාන්‍යයෙන් අපේ තියෙන මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක අපේ තියෙන මොලේ ඉදිරි බාහිකය කියලා කොටස. මේක අපේ ප්‍රජානන ශක්තිය වර්ධනය කරන්න. එහෙම නැත්නම් ප්‍රජානන ශක්තිය සම්බන්ධ වෙන්නේ මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකත් එක්ක. එතකොට තරුණයින්ගේ මේ කොටස වර්ධනය වෙලා බොහෝ දුරට සම්පූර්ණ වෙන්නේ අවුරුදු 25 26 වෙනකොට. සාමාන්‍යයෙන් අවුරුදු 5-6 කාල සීමාවේ පටන් ගත්තාම අවුරුදු 25 26 යනකොට. එතකොට අවුරුදු 5 ළමයෙක් තීරණ ගන්න විදිහයි අවුරුදු 15 තරුණයෙක් තීරණ ගන්න විදිහයි 26 27 යනකොට තීරණ ගන්න විදිහයි 45 50 යනකොට තීරණ ගන්න විදිහයි වෙනස්. ඒ වයස් සීමාව අනුව වෙන දෙයක්. එතකොට අපේ ප්‍රජානන ශක්තියත් අනුව වෙන දෙයක්. එතකොට මේ වගේ මේ ප්‍රජානන ශක්තියේ ගැටලු එහෙම නැත්නම් තීරණ ගැනීමේ අක්‍රමතා තියෙනවා නම් තරුණයින්ට වැඩිහිටියන්ට දරුවන්ට චුටි පොඩි ළමයින්ට අපිට මේව කළමනාකරණය කරන්න පුළුවන් අපිට ඔවුන්ට මඟ පෙන්වීම කරන්න පුළුවන් කොයි විදිහටද මේ තීරණ ගැනීම සාර්ථක කරගන්න කියලා. එතකොට ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් බොහොම පැහැදිලිව. ඉතින් මේ හැම දෙයකදීම බෞද්ධ මනෝවිද්‍යාව ඊටාම ස්ථීරව විසඳුම් ලබා දීලා තියෙනවා. ඊටාම ක්‍රමවත් හැදෑරීමක් පෙන්වලා ඉතින් ඒක තමයි මේ ඩිප්ලෝමා පාඨමාලාව ඇතුළතදී ඔබ හමුවේ තියන්නට ඔබත් එක්ක මේ කරුණු ගොඩනගන්නට කතිකාචාර්යතුමිය කිව්වා වගේ ඔබත් එක්ක සාකච්ඡාවක් මතයක් ගොඩනගන්නට අපි උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි මේක වැදගත් වෙන්නේ කාටද කියන එක ඔයාලා ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේක කොයි වගේ දෙනෙක්ටද වැදගත් වෙන්නේ? ඇත්තටම මේක වයස් භේදයකින් ආගම් භේදයකින් තොරව හැමෝටම ජීවිතේ ඉගෙන ගන්න පුළුවන් ඩිප්ලෝමා පාඨමාලාවක්. ඒකෙදි වයස් භේදයක් නැහැ. අනිත් එක ඔබ මේ වෙනකොට මනෝවිද්‍යාව හදාරලා තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. අනිත් එක ඔබ කරන ශාස්ත්‍රය වෙන්න පුළුවන්. IT ශාස්ත්‍රය වෙන්න පුළුවන්. ඒ වගේම HR ශ්‍රේෂ්ඨය වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔබට ගනුදෙනු කරන්න වෙන්නේ ඔබට කළමනාකරණය කරන්න වෙන්නේ මිනිස්සුන්ව. අන්න එතනදී මේ ඉගෙන ගන්න දැනුමේ ප්‍රායෝගික තලය මේ ඉගෙන ගන්න දැනුම ඔබට ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් වෙනවා. ඔබ රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ නිවසේ රැඳී සිටිනවා වෙන්න පුළුවන්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. රිටයර් වෙච්චි අපේ මේ පසුකාලීනව අපේ මේ රැකියා ශාස්ත්‍රයට දායක වෙලා මේ වෙනකොට විශ්‍රාම සුවයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ හැම දෙනාට මේ වගේම අපේ හාමුදුරු කෙනෙක්, ඒ වගේම ෆාදර් කෙනෙක් වෙන්න පුළුවන්, ඒ වගේම අපේ මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම වයස් භේදයකින් තොරව අපි කැම්පස් එකට ගන්න අවුරුදු O level එක රේන්ජ් එකකින් ඒ රේන්ජ් එකෙන් පස්සේ ඉන්න සියලු දෙනාටම මේකේ ලොකු වටිනාකමක් ලොකු වැදගත්කමක් තියෙනවා. ඒකට කොයි වෙලාවකදීවත් ඔබ මොන ශ්‍රේෂ්ඨයේද මේ වෙනකොට ඉන්නේ ඔබේ ආගම මොකක්ද කියන එක බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක මතක තියාගන්න. ඒක කොයි වෙලාවකදීවත් ගැටලුවක් කරගන්න එපා. හරි? ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කුතුහලයෙන් අහන දෙයක් ඇයි අපි මේ බෞද්ධ ඩිප්ලෝමා පාඨමාලාවක්ම හදාරන්න හේතුව. එහෙම නැත්නම් ඇයි අපි ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න හේතුව? මේක හදාරලා වැඩක් තියෙයිද? මේක මොන වගේ දෙයක් අපිට තියෙයිද? ඇත්තටම මේ ශාස්ත්‍රය ඇතුළතදී පුතේ අද වෙනකොට ලොකු පුළුල් දැනුමක් ඒ වගේම පුළුල් වෘත්තීය අවස්ථාවක් ගොඩ නැගිලා තියෙනවා. අද වෙනකොට මේක ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවේ වගේම බෞද්ධ දර්ශනය පැතිරිච්ච ඒ වගේම මේ විශේෂ ශාස්ත්‍ර පැතිරිච්ච විශාල රටවල් ගණනාවක මේ බෞද්ධ මනෝවිද්‍යාව පැතිරිලා තියෙනවා. එතකොට එක පැත්තකින් ගත්තාම ඔයාලට වෘත්තීය අවස්ථා ගොඩ නැගෙනවා.
කතිකාචාර්යවරියක් විදිහට වෙන්න පුළුවන්, උපදේශනවරියක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම පාසල් උපදේශන ශාස්ත්‍රය ඇතුළතදී අද වෙනකොට ලොකු ඉල්ලුමක් තියෙනවා. ස්ටුඩන්ට් කවුන්සලර් කෙනෙක් විදිහට පාසල් ශාස්ත්‍රය ඇතුළතදී. මොකද ළමයින්ගේ තියෙන ගැටලු අද වෙනකොට වැඩි එන්න වැඩි තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේදී අවශ්‍ය විසඳුම්, එහෙම නැත්නම් අවශ්‍ය මඟ පෙන්වීම ඉතාම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එතකොට ඕගොල්ලොන්ගේ මැදිහත්කම මෙතනදී අවශ්‍යයි. ඒ වගේම තමයි ඔබට මේ මොනවත් නැතුව ඔබට අවශ්‍ය නම් රාජ්‍ය වේවා රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රජා සහභාගීත්ව වැඩසටහන්, එතකොට දැනුවත් කිරීම වැඩසටහන් පවත්වන්න. ඉතින් ඔබට ප්‍රමාණවත් දැනුම් පද්ධතියක් ගොඩනැගෙනවා මේ හරහා. හරි, සමාජය දැනුවත් කිරීමට අවශ්‍ය දැනුම් පද්ධතියක් මේ හරහා ගොඩනැගෙනවා. වැඩමුළු ඒ වගේම පුහුණු වැඩසටහන් පවත්වන්න අවශ්‍ය වෙන ප්‍රමාණවත් දැනුමක් ගොඩනැගෙනවා. ඒ වගේම තමයි පුතේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුව පමණින් මේක ඉවර වෙන්නේ නැහැ. ලංකාව ඇතුලේ ඕන තරම් මේ ඩිප්ලෝමා පාඨමාලාව, එතනින් එහාට ඩිග්‍රී එක, ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා, මේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඩිප්ලෝමා, ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට් PhD ලෙවල් එකට වෙනකම් කරන්න හැදෑරීම් කරන්න අවශ්‍ය පසුබිම ලංකාව තුල පවා හැදිලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට අපේ ඇෆිලියේට් වෙලා තියෙන කැම්පස් එක ඒ රටවල් වලදීත් ඒ පහසුකම් ලබා ගන්න ඔයාලට මඟ පෙන්වීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි බෞද්ධ මනෝවිද්‍යාව පැතිරිලා තියෙන විවිධ රටවල්, ලංකාවටින් එහාට ගිය රටවල් ඇතුළතදී ඔයගොල්ලන්ට මාස්ටර් එකක් කරන්න, PhD එකක් කරන්න අවශ්‍ය වටපිටාව හැදෙනවා. මේක කරා කියලා මෙතනින් නවතින්නේ නැහැ. හරි, ඔයාලා දැන් සාමාන්‍යයෙන් කළමනාකරණය කරනවානේ, කළමනාකරණ ශාස්ත්‍රය HR සෑහෙන කරනවානේ, IT කරනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ අද වෙනකොට තියෙන ප්‍රවණතාවය, සෑහෙන ඉල්ලුමක් තියෙනවා මේ ශාස්ත්‍රයට. මොකද අද වෙනකොට මානසික රෝග, මානසික අක්‍රමතා, ඒ වගේම මිනිස්සුන්ගේ ආතතිකාරක තත්වයන් එන්න වැඩිවීම, මේ තත්වය තමයි අද වෙනකොට බෞද්ධ මනෝවිද්‍යාව වගේ විෂයන් වල අවශ්‍යතාවය නූතන සමාජයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් වෙස්ටර්න් සයිකොලොජි ඇතුළතදී, බටහිර මනෝවිද්‍යාව ඇතුළතදී ඇයි බෞද්ධ මනෝවිද්‍යාව මෙච්චරටම අවශ්‍ය වෙන්නේ කියලා. ඒ තරමටම මේ බෞද්ධ හැදෑරීම සංකීර්ණයි. ඒ බෞද්ධ හැදෑරීමේ පුළුල් බව, ඒ බෞද්ධ හැදෑරීමේ තියෙන අපිට ස්ථීර විසඳුම් ගන්න පුළුවන් හැකියාව හින්දා තමයි බෞද්ධ මනෝවිද්‍යාව මේ තරම් දුරකට ලෝකේ වැදගත් විෂයක් බවට අද වෙනකොට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකමයි අපි කැම්පස් එකක් විදිහට මේ පාඨමාලාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ පැත්තෙන් සමාජයට විය යුතු යුතුයකම් මේ මොහොතේ ඉෂ්ට කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් එහාට ගොඩනැගෙන ඔයාලගේ පරම්පරාව. එතනින් එහාට ඔයාලා කවදා හරි සමාජයට මේ වගේම හොඳ පණිවිඩයක් දෙයි කියලා මේ විශේෂ ශාස්ත්‍රය තුලින්. ඉතින් අවසාන වශයෙන් මට කතා කරන්න තියෙන්නේ මේ මම කලිනුත් කිව්වා වගේ ජීවිතේ අපි විවිධ ආතති, විවිධ ගැටලු වලට මුහුණ දෙනවා වෙන්න පුළුවන්, විවිධ වේදනා අපිට තියනවා වෙන්න පුළුවන්. ඔබට, මට, අපි හැමෝටම. හැබැයි අපි ශ්‍රේෂ්ඨ ප්‍රවීණයෙක් නම්, අපි විෂය අපිට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඉගෙනගෙන ඒක සර්ටිෆිකේට් එකක් විදිහට තියලා පැත්තකට යන එක නෙමෙයි අපි මේකෙන් ඕගොල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේක ප්‍රායෝගිකව භාවිතා කිරීම. එහෙම කරලා අඩු ගානේ එක මිනිසෙක් හරි චිත්තවේගීව නිර්වුල්ව ගොඩනගන්න ඔබට දායක වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි හැමෝගේ ජයග්‍රහණය. අපි හැමෝගෙම බලාපොරොත්තු. අපි ඕගොල්ලෝගෙන් ඉල්ලන දේ ඒක. ඉතින් මේ කරුණු ටික තමයි මූලික වශයෙන්ම මට ඔබත් එක්ක බෙදා ගන්න අවශ්‍ය වෙලා තිබේ අද දවසේ. බොහොමත්ම ස්තුතියි ඔබ හැමදෙනාටම අද අපේ මේ දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධව. ගැටලු තියනවාද පුතා මොනවා හරි? නැත්නම් අපි අන්තිමට කතා කරමුද? මැඩම් මේ පොඩි දෙයක් තියෙනවා දැනගන්න පුළුවන්ද? පුළුවන්. මැඩම් කියන්නේ මට ඕලෙවල් නෑ. මම මේ කෝස් එක කරන්න ගත්තේ මට පුංචි අසනීපයක් තියෙනවා මානසික සම්බන්ධ. ගොඩක් දුරට හොඳයි. නමුත් මට මතකයේ අඩු ප්‍රශ්නකුයි වෙලාවකට අර ගැස්මක් වගේ එනවා. ඒකයි කලබලතාවය වැඩි වෙනවා. ඒකයි මේ ඊට අමතරව මැඩම් ඒ කියන්නේ මම කාලේ ඇඟටත් ඒක බලපාන ඇඟ පණ නැති වෙනවා. මම දැන් බෙහෙත් වගේක් බිව්වා. ඒකෙන්
තත්ත්වය තවත් නරක අතට හැරුණා. මට හැබැයි කවුන්සලින් කරන කොටයි ඔය බනහන කොටයි වගේ නම් ඒක අඩු වෙනවා. හිතින් හිතලා හදාගත්තාමත් හරියනවා. නමුත් බෙහෙත් වලින් කිසිම ප්‍රතිඵලයක් නැහැ මැඩම්. කරන්ට් එක ඇල්ලුව ඔලුවට ඒකෙන් තවත් ප්‍රතිඵලය වෙනත් නරක පැත්තට තමයි හැරුණේ මැඩම්. ඒ වගේ ඉතින් ඒවා ඔව් මැඩම්. ඒකින්ද තමයි මම මේක හදාරන්න හැදුවේ. ඒකයි තමයි මම කියන ක්‍රීඩාවක් කරා. ඒකත් අතරමඟ කඩා හැලුණා. මේ ටික ආයිත් මට මගේ ජීවිතේ හදාගන්න තමයි මම මේ කෝස් එක කරන්න හදන්නේ. අපිට අර ඒ ඕලෙවල් නැති වුණාට කරන්න පුළුවන් නේද මැඩම්? කැම්පස් එකෙන් අපි උත්තරේ බලාපොරොත්තු වෙනවා කොහොමද ඔව් සර්? thank you madam මේ මම උත්තර දෙන්නම්. ඔව් පුතේ වාට පුළුවන් හදාරන්න පාඨමාලාව කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපේ පාඨමාලාව කොටස් දෙකකට කැඩෙනවා. මම ඉදිරියේදී පාඨමාලාව අවසානයේදී මේ විස්තර මම වැඩිදුරට ඕගලන්ට පවසන්නම්, තොරතුරු කියන්නම්. මම හිතනවා පුතාගේ උත්තරේ මම දෙන්නම් අවසානයේදී පාඨමාලාවේ. දැන් අපි එහෙමනම් අපි හාමුදුරන්ට අවස්ථාව දෙමු. මම පුතාලගේ හැම ප්‍රශ්නකටම පුතේ උත්තර දෙනවා මේ පාඨමාලාව අවසානයේදී. මේ කියන්නේ ඕගොල්ලෝ රැඳිලා ඉන්න අවසාන වෙනකම් අපි හැම දෙයක් ගැනම කතා කරමු. අපි දැන් අපේ දේශන වල ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න අපේ ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරන්නම්. එහෙනම් අවසරයි අපේ ස්වාමීන් වහන්සේ අපේ කතිකාචාර්ය ඇත්ලිව වේදීපානන්ද ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා පුතාගේ උත්තරේට මම මේ දේශනයේ අවසානයේදී අනිවාර්යයෙන්ම උත්තර දෙනවා පුතේ ඇඳිලා ඉන්න. හොඳයි තෙරුවන් සරණයි. විශේෂයෙන්ම මේ වෙලාවේ මම අතරම අධ්‍යාංගම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය මණ්ඩලයට සහ විශ්වවිද්‍යාලයට මාව බෞද්ධ මනෝවිද්‍යාව පාඨමාලාව සඳහා අතිකාචාර්යවරයෙක් විදිහට සම්බන්ධ කරගන්නට පෙළඹවීම සම්බන්ධව මම විනාඩි 10කින් වගේ මගේ කෙටි හඳුන්වා දීම සහ සමාලෝචනය මම සිද්ධ කළ අවසන් කරනවා. ඒ දේ කරන්න කලින් මම ඔයාලට පුංචි කවියක් කියලා ඉන්නම්. ඒ කවියේ තේරුම මම අවසානයේ විනාඩි 10 අවසන් වෙනකොට මම ඔයාලගෙන් අහනවා මේකේ තේරුම මොකක්ද කියලා. මේ කවිය ඇත්තටම මම නිකන් හිතට ආව දෙයක් කියනව නෙවෙයි, මේ පාඨමාලාවට සම්බන්ධ වන සහ ඒකේ කන්ටෙන්ට් එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒක ඉන්ක්ලූඩ් වෙන විදිහේ කවිය තමයි තියෙන්නේ. ඒ හින්දා මම අවසාන අහනවා මේ පාඨමාලාවට අදාළව මේ කියපු කවියේ තේරුම මොකක්ද කියලා. කවිය මේක. ඔයාලා සමහරක් විට කාලත් ඇති. ඉස්සන් මරාපිය රාකලයක්ම බීපිය මෝව අඹවාපිය තුනම කරලා මාව කාපිය. දැන් කවුරක්වත් කන්ද යන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. නැත්නම් හාමුදුරුවෝ කන්ද යන්න කිව්වා කියලා නෑ. ඒක නෙවෙයි මම අදහස් කරන්නේ. මම ආයි පාර කියන්නම්. ඉස්සන් මරාපිය රාකලයක්ම බීපිය මෝව අඹවාපිය තුනම කරලා මාව කාපිය. මං කණ්ඩ කියලා නෙවෙයි කිව්වේ. මම ඕකේ තේරුම අවසානයේ අහන්නම්. හොඳයි. එතකොට මම හිතන්නේ මේ වෙනකොට 69ක් 65කට ආසන්න පාර්ටිසිපන්ට්ලා ජොයින් වෙලා ඉන්න බෞද්ධ මනෝවිද්‍යාව පාඨමාලාවට ඇත්තටම මේකෙන් වෙන්නේ මොකද්ද කියන එක අදහසක් ඔයාලට ගන්න ඕනේ ඉඳා. මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම් අර කවියට ආමතරව. බුදුහාමුදුරුවෝ බද්දවග්ගී කුමාරවරුන්ගෙන් එව්වනේ බද්දවග්ගී කුමාරවරුනි වඩාත් උතුම් මොකක්ද කියලාද බුදුහාමුදුරුවෝ කිව්වේ? වඩාත් උතුම්ම දේ. තමාගෙන සෙවීම හොඳ. අන්න හරි. ඔව්. වඩාත් උතුම් බද්දවග්ගී කුමාරවරුනි වඩාත් උතුම් අනුන්ගෙන සෙවීමද තමන්ගෙන සෙවීමද කියලා. මේක නිකන් අපි ඉංග්‍රීසි වලින් කියලා read yourself first before judging others නේ. ඔව් අනිත් අයව ජජ් කරන්න කලින් උතුම්ම දේ තමයි මාව ජජ් කරගන්න එක. එතකොට නිකන් ඔයාලා කල්පනා කරලා බලන්නකෝ මේ තියෙන දැන් මේ ලෝකේ යුද්ධ ටිකක් වෙලා තියෙනවානේ. යුද්ධවලට දැන් අපේ වගේ චූටි රටත් මේ වෙනකොට බලපාලා තියෙනවා. හැබැයි නිකන් කල්පනා කරලා බලවොත් එහෙම ඔයාලට හිතන දේ තමයි හිතෙන්න ඕන දැන් බෞද්ධ මනෝවිද්‍යාව කරන ස්ටුඩන්ට්ස්ලා විදිහට මේ ලෝකේ තියෙන ලොකුම යුද්ධය තියෙන්නේ ඇත්තටම පිටතද නැත්නම් බාහිර ලෝකේද අභ්‍යන්තර ලෝකේද නැත්නම් පිට ලෝකේද තියෙන්නේ මගේ ලෝකේද තියෙන්නේ ලොකුම යුද්ධේ මගේ ලෝකේ. ඔව් නේද පිට ලෝකේ දැන් හිතාගෙන ඉන්නවට වැඩිය මම දැන් කල්පනා කරන මේ ලෝකේ තියෙන ලොකුම යුද්ධය තියෙන්නේ මාත් එක්කනේ බුදුහාමුදුරුවෝ හරි ලස්සනට කියලා තියෙනවානේ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍යත්තානං සවේ සංගාම ජුත්තමෝනේ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ මේ ලෝකේ ඕනම මිනිස්සෙක්ට ඕනම කෙනෙක් එක්ක යුද්ධ කරලා දිනන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ පරම උතුම්ම කරලා සලකන්නේ මොකද්ද? ඒකංච ජෙය්‍යත්තානං සවේ සංගාම ජුත්තමෝ
වඩාත් උතුම්ම දේ තමයි අනිත් අයත් එක්ක යුද්ධ කරලා දිනන එක නෙවෙයි මම මාත් එක්ක යුද්ධ කරලා දිනන එක. මේ ලෝකෙ මට ඕනම කෙනෙක් එක්ක යුද්ධ කරලා බලන්න පුළුවන්. අර අම්මා අප්පච්චි කෙනෙක් විදිහට දරුවන්ගේ ප්‍රශ්න ඉස්සරහා දරුවන්ට ප්‍රශ්න වලට විසඳුම් හොයලා දීලා අම්මට අප්පච්චිටයි ඒ යුද්ධේ දිනන්න පුළුවන්. මේ පෞල් යුද්ධේ දිනන්න පුළුවන්. විවාහ යුද්ධේ දිනන්න පුළුවන්. නේ සහකාරුවාහව සහකාරිය දිනට දින තේරුම් ගත්තට පස්සේ හිතන්න පුළුවන් හරි යුද්ධය ඉවරයි කියලා. නමුත් මේ ලෝකේ පැටලිලි සහගත සහ විසඳුම් හොයාගන්න අමාරුම යුද්ධය තියෙන්නේ අනිත් කෙනත් එක්ක නෙවෙයි මට මාත් එක්කම ලොකු යුද්ධයක් කරන්න වෙලා තියෙනවානේ. එතකොට බෞද්ධ මනෝවිද්‍යාව විෂය මේ පාඨමාලාව ඔයාලා කරගන්න එකකින් ඔයාලට හැදෑරීම තුලින් ඔයාලට හම්බ වෙන ලොකුම වාසිය තමයි මට මාත් එක්ක මොන වගේ යුද්ධයක්ද තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට ඔයාලා මේ යුද්ධය දන්නවා. ඔයාට යුද්ධයක් තියෙනවා. ඔයාට ඔයත් එක්ක ලොකු යුද්ධයක් තියෙනවා. ඔයාට ලොකු දැවෙන ප්‍රශ්නයක් තියෙනවා කියන ඔයාලට දන්නවනේ. අර කවි එකක් තියෙන්නේ. එකපාරම මහහයියෙන් වහින්න ගත්තා කරදරයි නම් තමයි හැබැයි මම වහලේ තෙමෙන තැන් දැනගත්තානේ. එකපාරම මහහයියෙන් වහින්න ගත්තා කරදරයි නම් තමයි හැබැයි මං වහලේ තෙමෙන තැන් දැනගත්තා. දැන් ඔයාලගේ ජීවිතේ තෙමෙන තැන් කොතනද තියෙන්නේ කියලා ඔයාලා දන්නවනේ. මේ ජීවිතය නැමැති ගේ වහලක් ගහලා තියෙනවා. ඒ වහලේ දැන් වහින වෙලාවට තමයි දැන් වස්ස වහින වෙලාවට තමයි අපිට පුළුවන් වහලේ තෙමෙන තැන් කොතනද තියෙන්නේ කියලා දැනගන්නේ. වැස්සක් ඕන. වැස්සක් වැස්සේ නැත්තම් අපි දන්නේ නෑනේ වහලේ සිදුරු තියෙනවායි සිදුරු තියෙන තැන් වලින් කොච්චර වැස්ස වහිනවද වෙහි බිඳු ගිය තුළට වැටෙනවද කියන අපි දන්නේ නෑ. වැස්සක් ඕනනේ. ඒ වගේ තමයි අපි ජීවිතේට මූණ දෙන්න ඕනනේ. ජීවිතේ ප්‍රශ්න වලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්න වලින් අපිට පලා යන්න බෑ. ඒ ජීවිතේ අපි එක එක අභියෝග වලට ප්‍රශ්න වලට මූණ දෙනකොටනේ ඒක තමයි බුදුහාමුදුරගේ දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකේනේ. මේ ලෝකය පිහිටන්නේම දුක මත. එන දුකින් අපිට මිදීමක් නේ. ඒ කියන්නේ දුක අපිට මිස් කරලා අපිට සැප පැත්තට යන්න බෑනේ. ඒක තමයි කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝකේ කෙනෙක්ට පුළුවන් නම් අටලෝ දහමේ කම්පා නොවෙන තැනට මගේ හිත පුරුදු කරගන්න. චිත්තං යස්ස න කම්පති. යාගේ හිත කම්පා වෙන්නේ නැහැ. නමුත් ගිහි පැවිදි අපි හැමෝටම සිද්ධ වෙලා තියෙනවා එතනට අපේ හිත පුරුදු කරගන්නනේ. ලැබෙනකොට සතුටු වෙන්නත් අලාභ වෙනකොට දුක් වෙන්නත් අපේ හිත පුරුදු වෙලා තියෙනවා නම් අපිට පුළුවන් වෙන්න ඕන එක මධ්‍යස්ථ ස්වභාවයට අරගෙන ඉන්න. එතකොට ඔයාලා මේ බෞද්ධ මනෝවිද්‍යාව විෂය ඉගෙන ගන්න එකෙන් හම්බ වෙන ඔයාලට ලැබෙන ප්‍රයෝජනය තමයි වහලේ සිදුරු තියෙනවා කියලා දැන් ඔයාලා හොඳටම දන්නවා. හරි. වහලේ සිදුරු තියෙනවා කියලා දන්නවා. ඒ වහිනකොට ඒ සිදුරු වලින් පුංචි පුංචි වතුර බින්දු වැටෙනවා කියන ඔයාලා හොඳටම දන්නවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔයාලා මේ වෙනකොට හිතාගෙන ඉන්න දේ තමයි මේ වහලේ තියෙන සිදුරු හරි පුංචි වැටෙන්නේ චූටි වැහි බින්දුව දෙකනේ කියලා ඔයාලා ඒක ගණන් ගන්නේ නැහැ. ඒ දිහා සිහි බුද්ධියෙන් යෝනිසෝ මනසිකාරයෙන් ඔයාලා බලන්නේ නැහැ. ඒ හින්දා අපි කියන්නේ ජීවිතේ චූටි සිදුරු තියෙනවා. ඒ සිදුරු වල තියෙන බරපතලකමනේ විවාහ ජීවිතේ චූටි සිදුරු තියෙනවා. හැබැයි ඒකේ තියෙන බරපතලකම සිදුරු පුංචි වුණත් ඒක ඇතුලෙන් එන්න පුළුවන් ලොකු ප්‍රශ්න ලොකු අභියෝග ටික වලට විසඳුම මේ වෙනකොට ඔයාට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා බෞද්ධ මනෝවිද්‍යාව ඉගෙන ගන්න විද්‍යාර්ථීන් විදිහට ඔයාලට හම්බ වෙන ලොකුම ප්‍රයෝජනය තමයි ඒ ප්‍රශ්න වලට ප්‍රශ්න පුංචි වුණත් ආයේ ප්‍රශ්න වලට බුදුදහමෙන් එන විසඳුම් මොනවාද කියලා ඔයාලට තේරුම් ගැනීමේ සහ අවබෝධ කරගැනීමේ හැකියාව මේ බෞද්ධ මනෝවිද්‍යාව පාඨමාලාවෙන් ඔබට හම්බ වෙනවා. ඒ හින්දායි මම අර කවියේ කිව්වේ මහායෙන් වහින්න ගත්තා කරදරයි නම් තමයි හැබැයි වහලේ තෙමෙන තැන් දැනගත්තා. දැන් ජීවිතේ ප්‍රශ්න ඔයාලට ප්‍රශ්න ටිකක් එන්න පුළුවන් තැන් කොතනද කියලා ඔයාලා තේරුම් අරගෙන හිටියට ඒ ප්‍රශ්න ආයි ජීවිතේට නොයන විදිහට විසඳුම් හොයාගන්නේ කොහොමද කියන එක හරි අපූර්වයි. ඊළඟට නිකන් කල්පනා කරලා බලන්නකො මේ හැම බුදුහාමුදුරුව පටිච්ච සමුප්පාදේ හරි ලස්සනට කියලා තියෙනවා. මේ හැම ප්‍රශ්නයකටම හේතුව අවිජ්ජා පච්චයා සංඛාරා. අවිජ්ජා කියලා කියන්නේ අවිද්‍යාව නොදැනීම. කවුරු පිළිබඳව නොදැනීමද? මම ගැන නොදැනීම. මම දැන් හිතාගෙන ඉන්නවා මං ගැන හැමදේම දන්නවා කියලානේ. මම හිතන් ඉන්නවා මං ගැන හැමදේම දන්නවා කියලා. නිකන් කල්පනා කරලා බලන්නකො මම ඇත්තටම මම ගැන හැමදේම දන්නවා නම් මට ඇයි බැරි අටලෝ දහමේ කම්පා නොවි ජීවත් වෙන්න? මම ඇත්තටම මම ගැන හැමදේම දන්නවා නම් ඇයි බැරි මගේ වැරදි මට තේරුම් අරගෙන ඒ වගේ මිදෙන්න මට විසඳුම් ටික හොයාගන්න බැරි ඇයි?
මම ඇත්තටම මම ගැන තේරුම් අරගෙන තියෙනවා නම් ඇයි තවම මම ජීවිතේ ප්‍රශ්න එනකොට කම්පා වෙන්නේ කඩාගෙන වැටෙන්නේ? ඒකෙන් තේරුම තමයි මම ඇත්තටම මාව තේරුම් අරගෙන නෑ කියන එක. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕන බෞද්ධ මනෝවිද්‍යාවෙන් ඔයාලට විද්‍යාර්ථීන් විදිහට ඔයාලට තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා මේ හැම ප්‍රශ්නයකටම මුල අවිද්‍යාව නොදැනීම කවුරු පිළිබඳව නොදැනීමද මම පිළිබඳව නොදැනීම. ඒ කියන්නේ මම පිළිබඳව නොදැනීම ලොකු ප්‍රශ්න ගොඩකට අතවනනවානේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි කියනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා නේද? ඒ වගේ දුක් ගොඩාක් ගැන කියනවානේ. ඒ වගේ දුක් වලට අපිට මූණ දෙන්න බැරි වෙනවා මම ගැන හරියට තේරුම් නොගත්තොත් එහෙම. ඊළඟට කල්පනා කරලා බලන්නකෝ ඔයාලා මෙන්න මේ කවිය අහලා තියෙනව නේද? සෙත්සිරි දෙනමහා ගුණ මුහුදානං සත්තට වන බව දුකට විදානං තිද්ගන දුරුදුර ලැනදිනි දානං සිත් සත සින්නම දිම්මුනි දානං. කොහෙද ඔය කවිය තියෙන්නේ? ලෝ වැඩ සංග්‍රහය හඳුනන. ඔව් ලෝ වැඩ සංග්‍රහයනේ. ඒකේ හරිය ලස්සන තැනක් තියෙනව නේද? ඒ කියන්නේ මොකට බෙහෙත් දෙන්න මොන වෛද්‍යවරයෙක් හිටියත් දුකට බෙහෙත දන්නේ දුකට බෙහෙත් දෙන්න දන්නේ ලෞතුරා බුදුහාමුදුරුවෝ විතරමයි. ඔව් සත්තට වෙන බවනේ. සත්තට වෙන බව දුකට බව දුකට භවයේ තියෙන හැම දුකට මේ සංසාරේ හැම දුකටම බෙහෙත තියෙන්නේ ලෞතුරා බුදුහාමුදුරුවෝ ගාව. ඒක අපි ඒ බෙහෙත මොන වගේද කියලා අපි ඔයාලට බෞද්ධ මනෝවිද්‍යාව පාඨමාලාව ඇතුලේ විශේෂයෙන්ම හාමුදුරුවෝ කෙනෙක් විදිහට මම තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. ඊළඟට මම ඔයාලගෙන් කාරුණිකව ඉල්ලීම තමයි හාමුදුරුවෝ කෙනෙක් විදිහට මම වෙස්ටර්න් සයිකොලොජි ඉගෙන ගත්ත කෙනෙක්. බෞද්ධ මනෝවිද්‍යාවත් ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි මම කවදාවත් වෙස්ටර්න් සයිකොලොජි බුද්දිස් සයිකොලොජි දෙක කම්පෙයාර් කරගන්න ගිහිල්ලා නැහැ. ඒකට හේතුව තමයි මම සබ්ජෙක්ට් දෙක දෙවිදිහකට ඉගෙන ගන්නවා. හැබැයි බුදුදහමේ පැත්තේ මම ගොඩාක් දේවල් කියවගෙන තියෙනවා හාමුදුරුවෝ කෙනෙක් විදිහට. එහෙනම් මම ඔයාලට යෝජනා කරන්නේ මේ අපි උත්සාහවන්ත වෙන්නේ ඩිප්ලෝමා එක කරගන්න නෙවෙයි භව දුකට හේතුව හොයාගන්නනේ. භව දුකට හේතුව හොයාගන්න, භව දුකට විසඳුම හොයාගන්න. එහෙනම් මම කාරුණික ඔයාලට යෝජනා කරනවා මේ සබ්ජෙක්ට් එක කරගන්න ඒ ජීවිතේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ඔයාලා හොයාගන්න ඕන. ඔයාලගෙන මොන දේවල් තේරුම් අරගෙන හිටියත් මේ පාඨමාලාව කරගෙන යනකොට තේරෙයි මම ගැන ඇත්තටම මොනවාද දැනගෙන ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් ඕක තමයි අපි බෞද්ධ මනෝවිද්‍යාව පාඨමාලාව පුරාවටම අපි ඔයාලට තේරුම් කරලා දෙන්න හදන්නේ. එහෙනම් මම ඔයාලට යෝජනා කරනවා පාඨමාලාව පුරාවටම ඔයාලා ඉන්න ඕන පාඨමාලාවක් කරනවා කියන අදහසකින් නෙවෙයි මේ මම කියවා ගැනීම මම මාවම කියවා ගැනීම වෙනුවෙන් කරන අපි කියනවා සම්මා වායාමයක් කියලා හිතන්නකෝ. ඩිප්ලෝමා පාඨමාලාවක් කරනවා කියන අදහස අයින් කරලා දාලා මම ගැන කියවා ගැනීමට කරන සම්මා වායාමයක් කියන තැන ඉඳගෙන මේ බෞද්ධ මනෝවිද්‍යාව පාඨමාලාව කරන්න කියන කාරුණික යෝජනාව මම ඔයාලගෙන් ඉල්ලනවා. හරි මම දැන් කවියක් කිව්වනේ. මොකද්ද? ඉස්සන් මරාපිය රාකලයක්ම බීපිය මෝවා බවාපිය තුනම කරලා මාව කාපිය. මොකද්ද ඇත්තටම මේකෙන් කියන්නේ? ඔව් ඉස්සන් මරාපිය කියලා කියන්නේ ඊර්ෂියාව අතහර ගන්න නැතුව කොහෙවත් වැව්වල මුහුදවල ඉන්න ඉස්සු මරන්න කිව්වා නෙවෙයි. රාකලයක්ම බීපිය රාකලයක්ම බීපිය කියලා කියන්නේ ඇල්කොහොල් ගණන් ගිහිල්ලා හින්දා රාකලයක් බොන්න කිව්වා නෙවෙයි. රාකලයක් බොන්න කියලා කියන්නේ මොකද්ද? රාගය නැති කරලා දාන්න. මෝවඹවාපිය මෝව කියලා කියන්නේ අන්න හරි. මෝවඹවාපිය කියලා කියන්නේ ගෙදර ඉන්න බැඳලා ඉන්න නෝනව එලවන්න කියන එක නෙවෙයි. මෝහය නැති කරලා දාන්න. තුනම කරලා මාව කාපිය. ඒ කියන්නේ මේ තුනම කරලා අසිහි මාව කන්න කිව්වා නෙවෙයි. අපි කියනවා දැන් මේ මම කියලා සංකල්පය මම අල්ලගෙන ඉන්න හින්දානේ මේ හැම දෙයකටම දුකනේ. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. පුත්තාමත්ති මට දරුවෝ ඉන්නවා මගේ දරුවෝ ඉන්නවා. ධනංගති මට මගේ ධනෙ තියෙනවා කියලා බාලයානේ. සංසාරයේ තේරුම් නොගන්න කෙනා ඉතිබාලෝ විහඤ්ඤති. විහඤ්ඤති කියලා කියන්නේ වෙහෙසටපත් වෙනවා. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනන්නේ. මට මාවවත් නැතිකොට මට මාවවත් තේරුම් ගන්න බැරිකොට කුතෝ පුත්තා කුතෝ ධනන්නේ. දරුවෝ කොයින්ද ධනය කොයින්දනේ. මට මාවවත් පරිස්සම් කරගන්න බැරිකොට
දරුවෝ පරිස්සම් කරන්නේ කොහොමද? ධනය පරිස්සම් කරන්නේ කොහොමද? හරි. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන. අපි මේ ඩිප්ලෝමා පාඨමාලාව කරන්නට ඉස්සම්මරාපිය ඊර්ෂ්‍යාව නැති කරගන්න ඕන කොහොමද කියලා අපිට ඉගෙන ගන්න වෙලා තියෙනවානේ. ඊළඟට රාගලයක්ම බීපිය මේ රාගය හින්දානේ අද ඉස්කෝලේ යන ළමයි කොච්චරනම් ජීවිත විනාශ කරගෙන තියෙනවද? දරුවෝ විතරක් නෙවෙයි කසාද බැඳපු විවාහ වුණ අපි කියනවා විවාහ ජීවිත කොච්චරනම් දෙදරලා ගිහිල්ලා තියෙනවද මේ රාගය හින්දානේ. මෝහව වාපිය මම මුලින් කිව්ව වගේ අවිජ්ජා පත්‍ය සංඛාරා නොදැනීම තමයි හැම දුකටම මුල. වැරද්දක් කරන්න කලින් වැරද්දේ රිසල්ට් එක මට තේරුම් ගන්න බැරිකම තමයි හැම දුකටම මුලනේ. මට මගේ මාවත් නැතිකොට දරුවෝ කොයින්ද ධනෙ කොයින්ද කියලා තේරුම් ගන්න බැරිකම තමයි මේ හැම දුකටම මුලනේ. ඒක තේරුම් ගන්න මට ඕන. ඒ හින්දා මට මෝහය නැති කරගන්න වෙනවා. මට මම පිළිබඳව තියෙන මෝහය, මට දරුවෝ වස්තුව පිළිබඳව තියෙන මෝහයනේ. ඒ හින්දා මට හැම දෙයක්ම ක්ලියර් කරගන්න ඕන, මයින්ඩ්ෆුල්නස් කරගන්න ඕන. මට මම පිළිබඳව තියෙන අවබෝධය සතිමත් භාවයකට පෙරලා ගන්න ඕන, කන්වර්ට් කරගන්න ඕන. ඒ හින්දා මම ඔයාලට බෞද්ධ මනෝවිද්‍යා පාඨමාලාව කරගෙන එකේ ලොකු ප්‍රයෝජනයක් ඔයාලගේ ජීවිතේ දෙන්නේ. ඒ හින්දා මම ඔයාලට යෝජනා කරන්නේ මේක පාඨමාලාවක් නෙවෙයි, ඔයාගේ ජීවිතය සම්බන්ධව කරගන්න කියවීමක් වෙනුවෙන් කරන සම්මා වායාමයක් කියලා හිතන්න. අවසාන වශයෙන් ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විශ්වාසා පරමාඥාති නිබ්බාණං පරමං සුඛන්නේ. ඔය කවුරුවක්වත් මේ හැම දුකටම නිවෙන්නේ, මේ හැම දුකටම හේතුව තියෙන්නේ සංසාරේ නිවීම කියන එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හැබැයි බෞද්ධ මනෝවිද්‍යාවේ කතා කරනවා මේ හැම දැවෙන දුකටම නිවෙන තැන තමයි සංසාරය සහ නිර්වාණය. ඒ නිර්වාණය තියෙන වෙන කවුරක්වත් ගාව නෙවෙයි. නිර්වාණය තියෙන්නේ මම ගාව. මම මගේ ප්‍රශ්න තේරුම් ගන්න තරමට, මං පිළිබඳව හොඳට කියව ගන්න තරමට නිර්වාණයත් වැඩි අතකත් නෙවෙයි. නිර්වාණයට වෙන කොහෙවත් තැනක් ඇත්තේ නෑ. මමම තමයි නිර්වාණයට හේතුවත්, නිර්වාණයට විසඳුමත්. ඒ හින්දා ඒ කාරුණික යෝජනාව කරන ගමන් මගේ පුංචි පැහැදිලි කිරීමම අවසන් කරනවා. ඒ හින්දා මං හිතනවා ඔයාලා මේ තුනම කරලා මාව කාපියනේ. අපිට හැමෝම අපිව කන්න පුළුවන් තැනට මේ ඩිප්ලෝමාව මයින්ඩ්ෆුල්නස් විදියට කරගන්න ඔයාලට තුනුරුවන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මගේ පුංචි හඳුන්වා දීම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි අපේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය අපේ ඇතිලිවගේ දීපානන්ද ස්වාමීන් වහන්සේ තමයි අපේ දේශනය පැවැත්වුවේ. ඉතින් උන්වහන්සේ බොහෝ වැදගත් කාරණා ටිකක් මේ දේශනාවේදී එක්රැස් කළා. ඒත් එක්කම දැන් අපෙන් අහලා තිබ්බ ගොඩක් කට්ටිය O levels නැති අයට කරන්න සුසුකම් තියෙනවා. මම හිතන්නේ ස්වාමීන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ පැහැදිලිව කිව්වා මට මාව හොයා ගැනීම. නැත්තම් කිව්වා සම්මා ව්‍යායාමයක් කියලා මේක හිතන්න කියලා නේද? ඉතින් ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඇත්තට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්, වයස් දෙයක් නැහැ. ඒත් එක්කම කිසිම කෙනෙක්ගේ අපි এডুকেෂන්ස් ක්වොලිෆිකේෂන්ස් බලන්නේ තමන්ට හොයාගන්න පුළුවන් කියලා හිතන ඕනම කෙනෙක්ට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම ඇත්තට මේ පාඨමාලාව ඔබ හොයාගන්න උදව් කරන පාඨමාලාවක්. ඉතින් ඒත් එක්කම කෙනෙක් අහලා තිබ්බා මේකේ අපේ විශ්වවිද්‍යාලයේ තියෙන සුසුකම් ගැන. එතකොට එතනදී ඔයගොල්ලන්ට පැහැදිලිව සඳහන් කරන්න ඕනේ අපි මේකෙදී එක දෙයක් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් කාම්බෝජියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තියෙනවා PSBU. ඔයගොල්ලෝ ඇහලා ඇති. අපි නැත්තම් කියනවා පර්සියුමනි රාජා බුද්දිස්ට් යුනිවර්සිටි කියලා. මෙන්න මේ විශ්වවිද්‍යාලය හරහා පිරිනමන ක්‍රෙඩිට් 15ක ඩිප්ලෝමා සහතික පත්‍රයටත් මේ පාඨමාලාව අවසානයේදී ඔයගොල්ලන්ට ආගම් කරන්න පුළුවන්. එතෙන්දී ඔයගොල්ලෝගේ අධ්‍යාපන සුසුකම් සම්පූර්ණ කරලා තියෙන අයට ඒ සහතික පත්‍රය ලබා ගන්න පුළුවන්. නැති ඕනම කෙනෙක්ට අපේ වෙස්ෆීල් කැටගරි එක යටතේ මේ පාඨමාලාව හදාරන්න අවස්ථාව අපි ලබලා දෙනවා. තමන්ට තමන්ව හොයාගන්න. හරි. ඒත් එක්කම රෙකෝඩින් දෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඔව් ඇත්තටම අපි මේ දේශනාවල සියලුම දේ රෙකෝඩින්ග්ස් ලබලා දෙනවා. මොකද මම ඔයගලන්ට මුලින්ම සඳහන් කළා අපි යම් ගැටලුවක් ආව තාක්ෂණික ගැටලුවක් ඕගලන්ට මේ WhatsApp පණිවිඩය ලබා දෙන්නේ අද්දි මම ඔයගලන්ට ආමන්ත්‍රණය කරපු නැත්නම් කතා කරපු ඒ WhatsApp අංකය තාක්ෂණික දෝෂයක් නිසා නැති වුණා. ඉතින් ඕගලන්ට මේ හැම දෙයකම රෙකෝඩින්ග්ස් අපි ලබලා දෙනවා. මොකද හේතුව
අද සම්බන්ධ වෙන්න පුළුවන් අය වෙච්ච අය ඇති මේ පණිවිඩය හරහා අපි කොහොම හරි උත්සාහ කළා ඔයගොල්ලන්ට මේ පණිවිඩය ලබලා දෙන්න. අද දවස් සම්බන්ධ වෙන්න. ඉතින් බැරි වෙච්ච ඔයගොල්ලන්ගේ යාළුවෝ එහෙම ඇති දන්න කියන අය ඇති. ඒගොල්ලන්ට කියන්න මේ රෙකෝඩින්ග්ස් අපි දෙනවා කියලා. ඒත් එක්කම මේ දේවල් කොහොමද බලන්න පුළුවන් කියන පණිවිඩය අපේ Facebook පිටුව හරහා අපි ඔයගොල්ලන්ගේ ඉස්සරහට දැනුම් දෙනවා. ඒත් එක්කම අහලා තිබ්බ තව ප්‍රශ්නයක් it is possible to have on weekdays කියලා නේද කෙනෙක්. එතකොට ඔව් අපි weekend එකෙත් දේශනයක් පවත්වනවා weekday එකත් අපි දේශනයක් පවත්වනවා. එතකොට හැමෝටම සාධාරණ විදියට හැමෝටම පහසු විදියට මොකද අපි රෙකෝඩින්ග්ස් හැම දේශනයකම ලබලා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ දේශනා රෙකෝඩින්ග්ස් හරහා ඔයගොල්ලන්ගේ ලෙක්චර් කවර් කරගන්න. ඒත් එකම අහලා තිබ්බා පාඨමාලා ගාස්තු කීයද කියලා. ඒ සම්බන්ධව ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මම මගේ අංකය දාලා තියෙනවා. මම නැවත සටහන් කරන්නම් 0.76යි 11යි 24යි 35යි 2. මම ආයි කියන්නම් මගේ දුරකථන අංකය 0.76යි 11යි 24යි 35යි 2. මෙන්න මේ කියන අංකය හරහා ඔයගොල්ලන්ට මාව WhatsApp හරහා සහ සාමාන්‍ය දුරකථන ඇමතුම් හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. එතෙන්දි මම ඔයගොල්ලන්ට පාඨමාලා ගාස්තු කියන්නම්. පාඨමාලා දෙකේ යන්නේ කොහොමද? එතකොට ඒ සහතික පත්‍ර ක්‍රමවේද සහ ඒ විස්තර හැම දෙයක්ම මම ඔයගොල්ලන්ට සඳහන් කරන්නම්. අපි PSBU exam will be there. assignments කියලා අහලා තියෙනවා. අපි කැටගරි දෙක යටතේම යනවා. අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලය නැත්නම් කියන PSBU විශ්වවිද්‍යාලය හරහා යන අයට අපි එක්සෑම් එක තියෙනවා මේ පාඨමාලා අවසානයේදී. අපි වෙස්ට්ෆීල්ඩ් කැටගරි කියන්නේ අයට ඕනම කෙනෙක්ට හදාරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට සඳහන් කළා මේ පාඨමාලාව වයස් භේදයක් නැහැ. අධ්‍යාපන සුසුකම් අපි මේ දේවල් එතෙන්දී අපි ලොකුවට සලකන්නේ නැහැ. මොකද ගොඩක් අය ඉන්නවා අපිත් එක්ක අපේ වැඩිහිටි පරම්පරාවේ අය. එතකොට ඒගොල්ලන්ගේ සමහර අයගේ අධ්‍යාපන සහතික ඒගොල්ලෝ ගාව නැහැ. ඉතින් ඒගොල්ලෝ මේ බෞද්ධ මනෝවිද්‍යා පාඨමාලාව හදාරන්න ආසයි අවශ්‍යයි උනන්දුයි. ඉතින් ඒගොල්ලන්ටත් අපි අවස්ථාව දීලා තියෙනවා මේ පාඨමාලාව හදන්න. මොකද අර ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේම බොහෝ අයට වමනාව තියෙන මේ පාඨමාලාව හරහා මාව හොයාගන්න. අර සම්මා වායාමයක් ගෙන යන්න. ඉතින් ඒ හැමෝටම මේ පාඨමාලාව ඇත්තටම විවෘතයි. හරි. assignments in English or සිංහල කියලා අහලා තියෙනවා. ඔව් ඒක අපි ඔයගොල්ලන්ට දැනුම් දෙනවා. ඔයගොල්ලන්ට පහසු මාධ්‍යකින් මම හිතන්නේ මේ දේවල් කරන්න අපි අවස්ථාව. මොකද මේක මනෝවිද්‍යා පැත්තෙන් දිවෙන පාඨමාලාවක් බෞද්ධ දර්ශනය සමගාමීව මනෝවිද්‍යාව පැත්තෙන්. ඉතින් අපි ඔයගොල්ලන්ට හැමෝටම පහසු විදිහට අපි හැමෝම ගැන හිතලා ඒ දේවල් ඉස්සරහට කතා කරලා අපි ඔයගොල්ලන්ට WhatsApp පණිඩක් කරලා ලබා දෙනවා. ඒ අවශ්‍ය කරන තොරතුරු. එතකොට ඔයගොල්ලන්ට මේ දේවල් හරහා දැනගන්න පුළුවන් කොහොමද මේ දේවල් වෙන්නේ කියන කාරණාව පිළිබඳ පැහැදිලිවම. තව ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට මේ දේ ගැන අහන්න පාඨමාලාව ගැන? සර් මට අහන්න දෙයක් තියෙනවා මේ මම මේ පාඨමාලාව කරන්නේ මම බාහිර උපාධියක් කරනවා. ඒකට සුසුකමක් වශයෙන් මේ එතකොට අර මොකද්ද කාම්බෝජි කැම්පස් ඒ අන්නේ එතෙන්ට යන්න ඒ කියන්නේ එතෙන්ට යන්න කියන්නේ අර ඒ ඔය කෝස් එකේ ඉතුරු දෙවෙනි කොටස මම හිතන්නේ වෙන්නේ තියෙන්නේ දෙවෙනි කොටස් දෙකක් තියෙන්නේ. ඒකේ ඔව් අන්නේ ඒකට යන්න. ඒතර උසස් පෙළ කොහොමද තියෙන්න ඕන කොහොමද දන්නේ නේද? පුතාගේ O levels වල ඔයාට පුළුවන් නම් සහතිකේ මට ඉදිරිපත් කරන්න. මේ දේවල් ටික ඉදිරිපත් කරන්න මම ඔයාට ඉදිරියේදී දැනුම් දෙන්නම්. මගේ WhatsApp අංකයට මේ දේවල් දැනුම් ඉදිරිපත් කරන්න. එතකොට මම ඔයාට චෙක් කරලා බලලා ඔයාට මේ දේවල් පැහැදිලිව කියන්නම්. මොකද මට එකපාරටම ඔයාට සහතික අපි බලන්නේ නැතුව එක ඉදිරිපත් කරන එක මම හිතන්නේ ඒක සුදුසු නැහැ. පුතා මට WhatsApp අංකයට එවන්න. එතකොට මම ඔයාට දැනුම් දෙන්නම්. හරි මම එවන්නම්. WhatsApp නම්බර් එක මම කියන්නම් නැවත වතාවක් 076යි 11යි 24යි 35යි 2 මේ කියන WhatsApp අංකයට ඔයගොල්ලන්ගේ තියෙන ඕනම ගැටලුවක් සහතික පත්‍රවල මොනවා හරි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න තියෙනවා නම් මේ දේවල් වල ඔයගොල්ලන්ට හිතේ යම් චකිතයක් ගැටලුවක් තියෙනවා නම් මට මේක කරන්න පුළුවන්. ඒ ඕනම දෙයක් ඉදිරිපත් කරන්න මම ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වෙනුවෙන් ඒක චෙක් කරලා බලලා පුළුවන් ඉක්මනට උත්තර ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒ ආයක පාර නම්බරේ කියන්නකෝ. ආයි එකපාරක් නේද 0.76යි 11යි 24යි 35යි 2 මම ආයි කියන්නම් 0.76යි 11යි 24යි 35යි 2 මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා.
ඔව් අපි අපේ සහතික පත්‍ර බෙදා දෙන්න BMICH එකේ තියෙන අපේ ඩිප්ලෝමා ප්‍රධාන අවශ්‍යවිදී තමයි අපි අපේ සහතික පත්‍ර බෙදලා දෙන්න මම ඔයාලට ඒක දුරකථන ඇමතුම් ලබා දෙද්දිත් මම සඳහන් කළා. ඒතකොට ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට පේමන්ට් මන්ත්ලි ගෙවන්න. ඔව් මන්ත්ලි ගෙවන්න පුළුවන්. ඕගොල්ලන්ට අපි දීලා තියෙන අපේ ඕගොල්ලන්ට සඳහන් කරලා තියෙනවා. ඕගොල්ලන්ට ගෙවීමේ ක්‍රමයටත් අපි ලබලා දෙනවා. මොකද හැමෝටම මේක අර මම කිව්වේ මේක මනෝවිද්‍යාව සහ බෞද්ධ දර්ශනය එක්ක එකතු වෙච්ච පාඨමාලාවක්. එතකොට අපේ ආයතනය හැමතිස්සෙම අපේ ශිෂ්‍යයන්ගේ පැත්තෙන් අනිවාර්යයෙන්ම හිතලා බලනවා. ඉතින් ඕගොල්ලන්ට අපි අවස්ථාව දීලා තියෙනවා මාසිකව ඕගොල්ලන්ගේ පේමන්ට්ස් කරන්න. එතකොට ඒක යන කැටගරි එකක් තියෙනවා. ඒක මගෙන් දුරකථන මත දීලා අහන්න. මම එතකොට පැහැදිලි කරලා දෙන්නම් පිටේ. තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවද? සර් කෝස් එකේ ඩියුරේෂන් එක කොහොමද? මේක මාස 6යි සම්පූර්ණයෙන්ම. එතකොට පැය 140ක් අපි කවර් කරනවා. මේ පාඨමාලාව ඇතුළතදී දේශනා වාර. පැය. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද පුතාලාට? මම හිතන්නේ ප්‍රශ්න නැහැ. නිශ්චිතතාවයෙන් පෙනියන්නේ නේද? ප්‍රශ්න නැහැ කියන එකනේ. මේ නෑ හරි හරි නේද? හරි. හරි එහෙනම් බොහොම ස්තුතියි. ඉතින් තාක්ෂණික දෝෂයක් සිද්ධ වෙලා තිබුණත් අද අපි කොහොම හරි ඕගොල්ලන්ව මෙතනට සම්බන්ධ කරගන්න උත්සාහ කළා. පණිවිඩය ලැබිච්ච බොහෝ දෙනා අද සම්බන්ධ වෙලා තිනවා. මම නැවත වතාවක් මතක් කරන්නම්. ඕගොල්ලන්ගේ යාළුවෝ ඇති අද පණිවිඩය හම්බ වෙච්ච නැති මේ පිළිබඳ උනන්දුවක් ආසාවක් දක්වන. ඉතින් ඒගොල්ලන්ව දැනුවත් කරන්න. ඒගොල්ලන්ට මේ පිළිබඳ දැනුම් දෙන්න. එතකොට අපි කොහොමද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ, කොහොමද මොනවද කරන්න ඕන කියන දේ පිළිබඳව දැන් ඕගොල්ලෝ අද සහභාගී වෙච්ච සියලුම දෙනාම දැනුවත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඕන්න දැනුවත් කරන්න කියලා මම ඕගොල්ලන්ට ආදරෙන් ආරාධනා කරලා සිටිනවා. ඒත් එක්කම අද දවසේ අපේ දේශනයට සහභාගී වෙනු. එතකොට අපේ වික්ෂු විශ්වවිද්‍යාලයේ සහාය කතිකාචාර්ය පූජ්‍ය ඇතිලිවවේ දීපානන්ද ස්වාමීන් වහන්සේ බොහොම හරබර වැදගත් කාරණා කිහිපයක් මතක් කරමින් මේ දේශනාව ඉදිරියට ගෙන ගියා. ඉතින් උන්වහන්සේට මම নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. වෙස්ට්ෆීල්ඩ් කැම්පස් ආයතනය වෙනුවෙන්. ඒත් එක්කම අපේ විත්ත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය අපේ ශ්‍රී පාරමී රාජපක්ෂ මහත්මියට සහ ජිත්නි පබසරා විජිතදේව මහත්මිය අපේ කතිකාචාර්යතුමිය ඔබතුමියන් දෙපළටත් බොහොමත්ම ස්තුතියි. අපේ දරුවන් මේ ආකාරයෙන් දැනුවත් කළ මේ පාඨමාලාව කොච්චර වැදගත්ද, මේ පාඨමාලාව ඇයි අපි කරන්න ඕනේ, මේ කාරණා පිළිබඳ හරි ලස්සනට පැහැදිලි කරලා දුන්න අපේ දරුවන්ට. ඉතින් හැමෝම හරි ආසාවෙන් උනන්දුවෙන් මේ පාඨමාලාවේ අද දවසේ දේශනයට සම්බන්ධ වෙලා රැඳිලා ඉඳියා. ඉතින් එහෙමනම් අද දවසේ සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටමත් ඒත් එක්කම අපේ කතිකාචාර්ය වරු තිදෙනාටත් ස්තුතිවන්ත වෙමින් අද දවසේ අපේ දේශනය මෙතනින් නිමවටපත් කරනවා. බොහොමත්ම ස්තුතියි. ඔයගොල්ලන්ට ඕනම දෙයක් තියෙනවා නම් අවසානයේදීත් මම නැවත දැනුම් දෙන්නම්. මගේ WhatsApp අංකයේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. හරි. එහෙනම් අපි හම්බ වෙමු ඊළඟ දවසේදී. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක් සර්. සුබ රාත්‍රියක්.